හරි. අද අපිට තියෙන්නේ හතරවෙනි පාඩම ගුරන්තු හන්දරින්ගු එකේ ටියුට් එකේ හතරවෙනි පාඩම තමයි තියෙන්නේ. මේකෙදි කියන්නේ දැන් අද මම කරන්නේ මේකේ අදාළ මේ වෙහිකල් ටික. හරිද? මේකේ තියෙනවා TT ෂා එක තියෙනවා, ට්‍රක් එක තියෙනවා. ඊට පස්සේ කන්ටේනර් දොරි කියලා එකක් තියෙනවා, පැලට් ඩොලි, බල්ක් කාර්ට්, හාලිෆ්ටර් ලෝඩා, බෙරුතරෝදා කියලා වාහන කිහිපයක් තියෙනවා. ඒ වාහන ගැන තමයි එක්ස්ප්ලেইন කරන්නේ. මේකෙන් එක්සෑම් එකට අනිවාර්යෙන් එනවා. ඒ හින්දා හොඳින් අහගෙන මම මේකෙදි හැම වචනයකම තේරුම් කියනවා. ඒව ටිකත් අනිවාර්යෙන් ලියා ගන්න. තව දෙයක් තමයි මේ පාඩමෙන් කියන්නේ මේ ඔය කමොසුතනිමොස්සු තොරයසු කියන හැසිරවන ආකාරය ගැන තමයි මේ වාහන වලින් කියන්නේ. සහ මේ පාඩමෙන් කියන්න ප්‍රවාහන කටයුතු සම්බන්ධ ඒ ටික තමයි. ඒ කියන්නේ බඩු පටවන්නේ මේකෙන්, බාන්නේ මේකෙන්. බඩු මේ ඇදගෙන යන්නේ ප්‍රවාහනය කරන්නේ ඒ සම්බන්ධ වෙහිකල් ටිකක් තමයි මේකෙන් කියන්නේ. හරිද? ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ දැන් මගේ දැන් ක්ලාස් එකක් යනවනේ. හරිද? මගේ ක්ලාස් එකක් යනවනේ. දැන් සමහර ළමයි ඉන්නවා මේ එක්සෑම් එකට දාලා තාම මුකුත් කරලා නැති. හරිද? එතකොට ඒ ළමයි සමහර කවුරු හරි ඉන්නවා නම් කියන්න මම ඔයාලකින් ගත්ත ගානම අරගෙන මේ 5000ක් වගේ මුදලක් තමයි ගන්න රෙකෝඩින් ටික දෙනවා. හරිද? රෙකෝඩින් ටික දෙනවා ක්ලාස් එක කරගන්න පුළුවන්. එතකොට මේ රෙකෝඩින් එකත් මම හැම ළමයට බලන්න පුළුවන් වෙන ෆ්‍රී දානවා. ඒ දාන්නේ මොකද වාහන ටික වෙහිකල් ටික සෑම එක්කනටම අවුල් ඇලිලා නැහැ. ඒ නිසා මම මේක ෆ්‍රී දානවා YouTube එකේ හැම එක්කනටම බලන්න පුළුවන් වෙන්න. ඒක අර ළමයිට පොඩි මේකක් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා. හරි අපි යමු පාඩමට. මම මෙතනින් highlight කරලා තියෙනවා. මම මෙතන highlight කරලා තියෙනවා කොළ පාටනුයි ලනිල් පාටිනුයි. ඒ ටික ඔයාලා පොඩ්ඩක් highlight කරගන්න. මම lesson එක කරන් යද්දී ඔයාලට පෙයි. එතකොට highlight කරගන්න මොකද මේ බඩු පැටවීම සහ බෑම ආකාර දෙකකින් තමයි සිදු වෙන්නේ. ඒ ආකාර දෙක තමයි වෙන් වෙන් කරලා දක්වලා තියෙන්නේ පැටලෙන නිසා. හරි. හංසෝ සගයෝ. හංසෝ සගයෝ කියලා කියන්නේ හංසෝ කියලා කියන්නේ ප්‍රවාහණය. සගයෝ කියලා කියන්නේ වැඩ. හංසෝ සගයෝ කියලා කියන්නේ ප්‍රවාහණය කිරීම සම්බන්ධ වැඩ. කූකෝකිනි සමසමන කිෂූගා අරුගා ඕගතරයෝ කකුකි ඉකන ශුරුයිනෝ කමොෂු සිට්සුගා අරු කිෂූගා ඕයි. ඒ කියන්නේ ගුවන් යානයේ සමසමන විවිධ ආකාරයේ කිෂු කියලා කියන්නේ වර්ග ඇත කියලා කියනවා. ඒ කියන්නේ ගුවන් යානාවල විවිධ වර්ග විවිධ ආකාරයේ වර්ග ඇත කියලා කියනවා. ඕගත රයෝකකුකි ඕගත රයෝකකුකි කියලා කියන්නේ විශාල මගී ගුවන් යානාවල විශාල මගී ගුවන් යානාවල පහත සඳහන් ආකාරයේ වර්ගවල කමුත්සු කාමර ඇත. කියන්නේ විශාල මගී ගුවන් යානාවල ගොඩක් වෙලාවට කිෂුගා ඔයි ගොඩක් වෙලාවට පහත සඳහන් ආකාරයේ වර්ග දෙකේ කාගෝ කාමර ඇත. මේ පාඩමෙන් කියවෙන්නේ කාගෝ කාමර ගැන. එහෙම නැත්නම් ලෝඩින් අන්ලෝඩින් ගුවන් යානයේ ලෝඩින් අන්ලෝඩින් කමසු දෙනිමසු ලෝඩින් අන්ලෝඩින් ගැන තමයි මේ පාඩමෙන් කියවෙන්නේ. දැන් මෙතනදී කියනවා මගී ප්‍රවාහන ගුවන් යානාවල එක එක මේ විවිධ මාදිලි ඇත කියලා කියනවා. නමුත් බොහෝ ගුවන් යානාවල පහත සඳහන් වර්ග දෙකේ කාගෝ කාමර දක්නට ලැබේ කියලා කියනවා. බොහෝ ගුවන් යානාවල පහත සඳහන් වර්ග දෙකේ කාගෝ කාමර තමයි දක්නට ලැබෙන්නේ කියලා කියනවා. එමෙන්ම කාගෝ කාමර සහිත මේ වගේ කියන්නේ මේ ටයිප් එකේ කාගෝ කාමර සහිත ගුවන් යානා බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් ගුවන් යානාවල මේ ආකාර මේ ටයිප් දෙකේ කාගෝ කාමර තමයි තියෙන්නේ කියලා කියනවා. පැහැදිලිද? හරි. අපි බලමු මොකද්ද මේ පළවෙනි පොයින්ට් එක කියලා. පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ කෝකුකිනෝ කෝකුකි සෙන්නෝ. කෝකුකි සෙන්නෝ කියලා කියන්නේ ගුවන් යානා සඳහා සෙන්නෝ විශේෂිත ULD Unite Load Device කියලා කියන්නේ ULD නමින් හැඳින්වෙන සොනමම එලෙස සෙගිසයි දෙකිරු කියලා කියන්නේ
ලෝඩ් කිරීමට පුළුවන් කන්ටේනර් ෂිට්සු යනුවෙන් හැඳින්වෙන කන්ටේනර් කාමර නැත්නම් කන්ටේනර් ෂිට්සු යනුවෙන් යොබරෙරු හැඳින්වෙන කමොස්සු කාමර. ඒ කියන්නේ ගුවන් යානා සඳහා විශේෂිත. හරිද? ගුවන් යානා සඳහා විශේෂිත ULD සෙකිසයි දෙකිරු ULD පැටවිය හැකි කන්ටේනර් ෂිට්සු යනුවෙන් හැඳින්වෙන කාගෝ කාමර. පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ ULD. අපි දැන් ULD කියන එක කලින් පාඩමේ දැනගත්ත මොනවද ULD කියන්නේ. මෙන්න මේ තියෙන්නේ ULD. හරිද? දැන් ඔයාලගේ බැගේජ් අර එමේ කාගෝ අර එමේ ULD වලට පටවලා තමයි ගුවන් යානයට පටවන්නේ. ඒක ක්‍රමයක්. හරිද? ඔයාලගේ යන බාණ්ඩුවේ ටික ULD වලට පටවලා ULD ටික තමයි ගුවන් යානයට පටවන්නේ. ඒක තමයි මෙතනදී කියන්නේ ගුවන් යානා සඳහා විශේෂිත ULD නම් ULD පැටවිය හැකි කන්ටේනර් ෂිප්සු. ඒක කන්ටේනර් ෂිප්සු තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ ULD පටවන මේ කාගෝ කාමර වලට කියන්නේ කන්ටේනර් ෂිප්ස් යනුවෙන් හැඳින්වෙන කාගෝ කාමර. හරිද? ULD පටවන්න පුළුවන්. සමහර ගුවන් යාන දැන් ULD පටවන්න පුළුවන්. මම ඒක වීඩියෝ දාලා පැහැදිලි කරලා දෙන්න ඉස්සරහට. දෙවෙනි පොයින්ට් එකෙන් කියනවා හිතොත්සු හිතොත්සු එකින් එක තේ අතින් සුමියොරෂි පැටවීම සහ බෑම සිදු කරන බරකු කමොස්විත්සු යනුවෙන් යොබරෙරු හැඳින්වෙන කාගෝ කාමර. මොකක්ද ඒ කියන්නේ? දැන් අපි උඩින් පැහැදිලි කරගත්තා ULD වලට පටවලා තමයි ULD ටික තමයි කාගෝ කාමර වලට පටවන්නේ කියලා. හරිද? මොකද දැන් මේකේ කියනවා මේ එකින් එක තේ අතින් සුමියොරසි පැටවීම සහ බෑම සිදු කරන බරකු කමොස්විත්සු යනුවෙන් හැඳින්වෙන බරු කමොස්විත්සු යනුවෙන් හැඳින්වෙන කාගෝ කාමර. ඒ කියන්නේ දැන් අපේ බැගේජ් ගත්තොත් දැන් කලින් එකේදී කන්ටේනර් වලට පටවලා තමයි කන්ටේනර් ටික තමයි දාන්නේ. හරිද? කන්ටේනර් ටික තමයි ගුවන් යානයට පටවන්නේ. කන්ටේනර් ඇතුළට දාන කන්ටේනර් ටික ගුවන් යානයට පටවන්නේ. ඒ වුණාට මේකෙදී එකින් එක අතින් ගුවන් යානය තුළට පටවනවා. ඒකට තමයි කියන්නේ බරුසුමි කමොසු සිත්සු. එහෙම නැත්නම් බරුසුමි කමොසු කියලා කියන්නේ එකින් එක අතින් පටවන බල්ක් කාගෝ කාමර. මේකෙදි වෙන්නේ විශේෂත්වය මේක අපේ ලැගේජ් එහෙම පටියක් සහිත වාහනයකින් ඒ වාහන ටික මේකේ තියෙන එකට ගන්න. ඒ වාහනයකින් එකින් එක අතින් අත ගුවන් යානයට ලෝඩ් කරනවා. ඒකට තමයි කියන්නේ බල්කු කමොස්විත්සු කියලා. එහෙම නැත්නම් බරුසුමි කමොස්විත්සු කියලාත් කියනවා. ওই දෙකම මතක තියාගන්න. ওই දෙකම බරුකු කමොස්විත්සු කියන්නේත් මේකට, බරුසුමි කමොස්විත්සු කියන්නේත් මේකට. මේකෙදි කරන්නේ විශේෂ දේ තමයි මේකෙදි කරන්නේ එකින් එක අතින් පැටවීම සහ බෑම සිදු කරනවා. බැගේජ් එකක් ගත්තොත් අතින් තමයි පටවන්නේ. ඒ කියන්නේ නෝමල් පටවන්න මුකුත් ඇතුළට කන්ටේනර් එකක් ඇතුළට මුකුත් දාන්නේ නැහැ. ඒක තමයි දෙවෙනි ක්‍රමය. පැහැදිලිද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් ULD කන්ටේනර් වලට පටවලා ULD එකට දානවා. අනිත් එක තමයි අතින් එකින් එක පැටවෙනවා සහ බානවා. ඒ වගේ වැඩ ටික කරනවා. එතකොට මම ඊයේ කතා කරද්දී කිව්වා ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකක් සාදනවා කියලා. ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකක් සාදන්නේ ULD වලට සහ බරසුමි වලට කිව්වා. ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එක සාදන්නේ ULD වලට සහ බරසුමි වලට කිව්වා. ඉතින් මෙතනත් කියන්නේ එක තමයි ULD පටවද්දිත් ගුවන් යානයට බරසුමි පටවද්දිත් මේ බරසුමි ආකාරයට බල්ක් ආකාරයට පටවද්දිත් ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකක් සාදනවා. දැන් ඊයේ ඔයාලට ULD එකයි බරසුමි එකයි ඇලිලා තිබ්බේ නෑනේ. ඒක තමයි මම දැන් ආයෙ එතනට ගිහලා පොඩ්ඩක් හයිලයිට් කරේ. මේ ආකාර දෙකටම කරද්දී ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකක් හදලා තමයි කරන්නේ. මේ තමයි විශේෂයෙන් පටවන ආකාර දෙක. පැහැදිලිද? මේ ආකාරයට තමයි පැටවීම සහ බෑම ගොඩක් ගුවන් යානාවල සිදු කරන්නේ. හරිද? සෙකිසයි දෙකරු කියලා කියන්නේ ලෝඩ් කරන හැන ඇතුල් කිරීමට හැකි. සෙන්යෝ කියලා කියන්නේ විශේෂිත. සුමියොරසි පැටවීම සහ බෑම බරුසුමි කියන්නේත් මේකටම තමයි බල්ක් කමොස්විත්සු කියන එකම තමයි. යොබරෙරු කියලා කියන්නේ හැඳින්වෙනවා. යනුවෙන් හැඳින්වෙනවා. යොබරෙරු. කමොස්විත්සු කියලා කියන්නේ කාගෝ කාමර. හරිනේ.
හරි. දැන් අපි ඉගෙන ගත්ත පොයින්ට් දෙකක් තියෙනවා. ULD ආකාරයටයි බල්ක් ආකාරයට බරුසුමි ආකාරයටයි සයිඩ් දෙකක් තියෙනවා. ඒ ආකාරයට දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි යන් දැන් ඊළඟ ඡේදයට. 鑑定の質は集約線法部と広報部の2箇所を区分されている. මොකක්ද ඒ කියන්නේ? කන්ටේනර් ෂිට්සු. දැන් මේ කියන්නේ කන්ටේනර් ෂිට්සු ගැන. මේ කියන්නේ පළවෙනි පොයින්ට් එක ගැන. හරිද? කන්ටේනර් ෂිට්සු. කන්ටේනර් කාමර. දැන් මේ කියන්නේ පළවෙනි පොයින්ට් එක ගැන. කන්ටේනර් ෂිට්සු නැත්නම් කන්ටේනර් කාමර ෂූයකු කියලා ගැන ප්‍රධාන තට්ට ගුවන් යානයේ ප්‍රධාන තට්ටේ සෙන්පෝබු ඉදිරිපස සහ කෝහෝබු පිටුපස නිකෂෝ ස්ථාන දෙකේ කුබුන් සරතේරු පිහිටා ඇත. මොකද්ද මේ කියන්නේ? කන්ටේනර් කාමර ප්‍රධාන තට්ටේ ඉදිරිපස සහ පිටුපස ස්ථාන දෙකේ කුබුන් සරතේරු පිහිටා ඇත කියලා කියනවා. දැන් අපි කිව්වා කන්ටේනර් කාමර යනුවෙන් හැදින්වෙන එකට බැගේජ් ටික හරි නැත්නම් කාගෝ ඒවා ටික මේ කන්ටේනර් දාලා කන්ටේනර් එක කන්ටේනර් සිසු වලට එහෙම නැත්නම් ගුවන් යානයේ කාගෝ කාමර වලට පටවනවා කියලා කිව්වා. ඒ කාගෝ කාමර ප්‍රධාන තත්ත්වයේ ඉදිරිපස සහ පිටිපස පිහිටා ඇත කියලා කියනවා. ඊට පස්සේ කියනවා 컨테이너 도코사이 수나와지 ULD 탄니 수미오르시 사기온이 오이테와 하리후토로다 요바레루 토쿠슈 샤료가 시고수루 මේ මොකද්ද මේ කියන්නේ කන්ටේනර් ෂිට්සු කන්ටේනර් ෂිට්සු ඒ කියන්නේ කන්ටේනර් කාමර පළවෙනි පොයින්ට් එකම තමයි තාම යන්නේ කන්ටේනර් කාමර වලට එනත තුලට තෝකෝසයි පැටවීම සහ බෑම සුමියොරුසි කියන්නේ පැටවීම සහ බෑම තෝකෝසයි කියන්නේ පැටවීම සහ බෑම කියලා මතක තියාගන්නකෝ කන්ටේනර් කාමර පැටවීම සහ බෑම කන්ටේනර් කාමර තුලට පැටවීම සහ බෑම සුනවචි එනම් ULD කන්ටේනර් තන්නි කියලා කියන්නේ ඒකක එහෙම නැත්නම් කන්ටේනර් ULD කන්ටේනර් කියලා මතක තියාගන්නකෝ ULD කන්ටේනර් සුමියොරසි පැටවීම සහ බෑම වැඩ සඳහා කන්ටේනර් කාමර වලට ඒ කියන්නේ කන්ටේනර් ෂිප්ස් කියන්නේ ගුවන් යානයේ මේ කන්ටේනර් දාන කාමර ULD දාන කාමරය ULD දාන කාමර වලට ULD පැටවීම සහ බෑම සඳහා ULD ඒකක පැටවීම සහ බෑම සඳහා සගියෝනි ඔයිතවා ඒ වැඩ සඳහා හයිරිෆුතෝ රෝදා හයිලිෆ්ටර් ලෝඩ යොබරෙරු යනුවෙන් හැඳින්වෙන තොකුෂු කියලා කියන්නේ විශේෂ චාර්ය වාහනය සියොසුරු භාවිතා කරයි කියලා කියනවා. කන්ටේනර් කාමරවල පළවෙනි පොයින්ට් එකේ සඳහන් ආකාරයට කන්ටේනර් පැටවීම සහ බෑම සඳහා හයිලිෆ්ටර් ලෝඩ යනුවෙන් හැඳින්වෙන විශේෂ වාහනයක් භාවිතා කරනවා කියලා කියනවා. මේ විශේෂ වාහනයක් භාවිතා කරලා කියන ඒ වාහනේ නම තමයි හයිලිෆ්ටර් ලෝඩර්. පැහැදිලිද? කන්ටේනර් කාමර ප්‍රධාන තට්ටේ ඉදිරිපස සහ පිටුපස පිහිටා ඇත. ඒ වගේම කන්ටේනර් කාමර තුනට ULD ඒකක පැටවීම සහ බෑම සඳහා හයිලිෆ්ටර් ලෝඩර් යනුවෙන් හැඳින්වෙන විශේෂ වාහනයක් භාවිතා කිරීම සිදු කරනවා කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔය හයිලිෆ්ටර් ලෝඩ් එක අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ තියෙන හයිලිෆ්ටර් ලෝඩ් එක. හරිද? අපි දැන් හයිලිෆ්ටර් ලෝඩ් එක ඉගෙන ගමු. අපි එහෙම පොයින්ට් එකෙන් පොයින්ට් එක ඉගෙන ගන්න යන්නේ. දැන් එතනදී වාහන කිහිපයක් හයිලයිට් කරලා තියෙනවා මේ ඡේදෙදි. මම ඒ වුණාට අර ඒ පොයින්ට් එකෙන් පොයින්ට් එකට ඔයාලට පැහැදිලි කරගෙන යන්න. ඒක ලේසි.
හරි හයි ලිෆ්ටර් ලෝඩ කූකෝකි ගුවන් යානයේ කබු කියලා කියන්නේ පහළ කමොසු සිසු කාගෝ කාමර හා ගුවන් යානයේ පහළ කාගෝ කාමර සහ ඒකට කියන්නේ රොවා තෙත්සුගේ පහළ කාමර වලට කියන්නේ රොවා තෙත්සුගේ සහ ජෝබු ඉහළ කමොසු සිසු කාගෝ කාමර ගුවන් යානයේ පහළ කාගෝ කාමර හා ගුවන් යානයේ ජෝබු කියන්නේ ඉහළ කමොසු සිසු කාගෝ කාමර එහෙම නැත්නම් ඒක ඉහළ කාගෝ කාමර වලට කියන්නේ මේන් තෙත්සුගේ ගුවන් යානයේ ඉහළ කාගෝ කාමර සහ ඒ කියන්නේ ගුවන් යානයේ පහළ කාගෝ කාමර සහ ඒකට කියන රෝවා තෙත්සුගේ ගුවන් යානයේ ඉහළ මේ ඒ කියන්නේ උඩ තියෙන කාගෝ කාමර වලට ULD තෝකෝසයි පැටවීම සහ බෑම සඳහා ශියෝසුරු භාවිතා කරන ශල්රෝදේ වාහනයක් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ULD කන්ටේනර් තියෙන කන්ටේනර් පැටවීම සහ බෑම සඳහා උඩ රෝවා තෙත්සුගේ කියන කාගෝ කාමර වලට එහෙම නැත්නම් ගුවන් යානේ පහළ කාගෝ කාමර වලටයි ගුවන් යානේ ඉහළ එහෙම නැත්නම් මේන් කාගෝ කාමර වලටයි කාගෝ පැටවීම සහ ULD පැටවීම සහ බෑම සඳහා භාවිතා කරන ශියෝසුරු කියන භාවිතා කරන වාහනයක් වෙයි කියලා කියනවා. කිසයි උපකරණ රෝදා කියලා කියන්නේ මෙතන උපකරණය. දැන් මේ උපකරණය රෝදා කියලා කියන්නේ ඔයාලට ඉන්න එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. රෝවා කියලා කියන්නේ මෙන්න මේ පළල. හරිද? දැන් අපි ගත්තොත් මෙන්න මේක මෙහෙම ගත්තොත් මෙහෙම තියෙනවා. මෙන්න මේ පළල තමයි රෝදා කියලා කියන්නේ. හරිද? මේ රෝදවල හබ කියලා කියන්නේ මේ පළල. දැන් මේ ස්ථානයට තමයි රෝදා කියලා කියන්නේ. ඊට පස්සේ හබ කියන්නේ මෙන්න මේ පළල ඉන්චස් 60.4 ඉන්චස් 96 ඉන්චස් 125 යන වර්ග 3කින් සමන්විත වේ කියලා කියනවා. දැන් මේ පොදුවේ ගත්තොත් මේ වාහනේ මේ රෝදා මෙන්න මේ ස්ථාන මෙන්න මේ රතු පාටින් තියෙන්නේ. මේ රතු පාටින් තියෙන්නේ ඉන්නේ ස්ථාන ඒ වගේ හබ කියලා කියන පළල ඉන්චස් 60කින් ඉන්චස් 96 සහ ඉන්චස් 125 යන ප්‍රධාන සයිස් තුනකින් සමන්විත වේ කියලා කියන. ඒ කියන්නේ ULD පටවන්න පුළුවන් ආකාරයට දිගකින් යුතු ඒ වගේ ඉන්චස් ගානකින් සමන්විත වේ කියලා කියනවා. පැහැදිලිද? මේ රෝද හබ කියලා කියන්නේ ඒ ස්ථානයට රෝද කියලා කියන්නේ මේ ස්ථානයට හබ කියලා කියන්නේ ඒ වගේ පළල මේ සයිස් තුනෙන් සමන්විත වේ කියලා කියනවා. හරිද? බෙල්ට් රෝඩ් එකේ කතන්දරේ ඒකයි. හයි ලිෆ්ටර් රෝඩ් සෝරි හයි ලිෆ්ටර් රෝඩ් එකේ කතන්දරේ ඒකයි. මම හයි ලිෆ්ටර් රෝඩ් එකෙන් වෙන ආකාරයේ ඔයාලට වීඩියෝස් කිහිපයක් දාලා පෙන්නන්නම්. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ස්ක්‍රීන් එක පේනවනේ. I sense. හ්ම්. හරි. මේ තමයි හයි ලිෆ්ට් ලෝඩ් එකෙන් ලෝඩින් අන්ලෝඩින් කරන මේ කන්ටේනර් මේ තියෙන්නේ ULD තියෙන්නේ. ඔය ගුවන් යානෙන් එළියට ගන්නවා මේ. එළියට ගන්න ULD. ඔය මෙන්න මේවට තමයි මේ රෝද කියලා කියන්නේ. දැන් රෝදවල හබ කියලා කිව්වේ. මෙන්න මේවට. ඔය ඔය තියෙන මේ කමසු කාමරේ ULD කාමරේ. හරි. අන්න ඔය ආකාරයට තමයි හයි ලිෆ්ට් ලෝඩ් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට තව වීඩියෝ එකක් බැලුවොත් මේ තියෙන හයි ලිෆ්ට් ලෝඩ් එක. ඔය channel එකේම එකක්. ඔය තියෙන හයි ලිෆ්ට් ලෝඩ් එක. මෙන්න මේ තමයි හබ. හබ කියලානේ රෝදා කියලා කිව්ව රෝදා කියන්නේ මෙන්න මේකට. මේක බලලා තමයි අර සයිස් තුනකින් දක්වලා තියෙන්නේ. ඔය මේ ULD එළියට ගන්නවා. ඔය
මේ තියෙන ULD එක. හරි. එක එක ඒවා අනුව ඉතින් වෙනස් වෙනවා ඒවා. එක එක ගුවන් තොටුපළවල් අනුව එයාපෝට් අනුව අර වාහන වෙනස් වෙනවා. පැහැදිලිද? හයි ලිෆ්ටර් ලෝඩ් එක තේරුණාද? ඕකෙන් තමයි ULD පැටවීම සහ බෑම සිදු කරන්නේ. ඒක අපහැදිලි මුකුත් නෑ නේද? ම්. ප්‍රධාන දේ කාගෝ කාමර දෙකට පැටවීම සහ බෑම කරනවා. ඊට පස්සේ ULD වල ප්‍රධාන මිනිම් තුනක් තියෙනවා. ඒ වර්ග තුන තමයි මෙතනින් දැක්වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපි ඊළඟ පොයින්ට් එකට අපි දැන් මෙතනට වෙනකම් කරා. හරිද? කන්ටේනර් පැටවීම සහ බෑම සඳහා විශේෂ වාහනයක් හයි ලිෆ්ටර් ලෝඩර් එක භාවිතා කරනවා කියලා කිව්වා. ඉප්පෝ කියලා කියන්නේ තවද බරකු කමොෂුට්සු. දැන් කියනවා දැන් දෙවෙනි පොයින්ට් එක දැන් යන්නේ. දැන් පළවෙනි පොයින්ට් එක ඉවරයි. දැන් දෙවෙනි පොයින්ට් එක. බල්ක් ආදිය පැටවීම සහ බෑම සඳහා මේ බල්ක් කාගෝ කාමර තුළට තෝකෝසයි නිත්සුයිතේවා පැටවීම සහ බෑම සම්බන්ධයෙන් බෙරුතොරෝදා යොබරෙරු බෙරුතොරෝදා යනුවෙන් හැඳින්වෙන බෙල් කම්බයා සුයිතා බෙල් කන්වය එකක් සහිත තොකුෂූ ශාර්ය විශේෂ වාහනයක් ශියෝසි භාවිතා කෙරේ කියලා කියනවා. සුමියොරෂි පැටවීම සහ බෑම ත්‍රිසගියෝදේ ජිසුසුරු අතින් සිදු කරනවා කියලා කියනවා. හරිද? ඉප්පෝ කියලා කියන්නේ තවද බරකු කමස්සු කාමර බල් කාගෝ කාමරවලට මේ දෙවෙනි පොයින්ට් එකේ අදාළ කාගෝ කාමර වලට අදාළ බැගේජ් කාගෝ පැටවීම සහ බෑම සඳහා බෙරුතරෝදා යනුවෙන් හැඳින්වෙන බෙල්ට් කන්වය එකක් සහිත බෙරුත කන්වය එකක් සුයිත කියලා කියන්නේ සහිත තොකුෂු විශේෂ ශරීර වාහනයක් ශියෝසුරු භාවිතා කිරීම සිදු කරනවා කියලා කියනවා. ඒ වගේම සුමියොරොෂි පැටවීම සහ බෑම තිසගේ අතමකින් සිදු කිරීම දේශසුරු සිදු කිරීම සිදු කරනවා කියලා කියනවා. හරිද? මෙතනදී බෙල් කම්බියා එකක් කියන්නේ මොකද්ද? දැන් පළවෙනි එකෙන් අපි පැහැදිලි කරගත්තා ULD පැටවීම සහ බෑම සඳහා හයි ලිෆ්ටර් ලෝඩ් එක තමයි භාවිතා වෙන්නේ. දැන් දෙවෙනි පොයින්ට් එකෙන් කියනවා බෙරුතෝ කම්බියා එක සහිත බෙල්ට් ලෝඩ් එක තමයි භාවිතා වෙන්නේ කියලා. මොකද මේ බෙල්ට් ලෝඩ් එක කියන්නේ? ඒකත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. බෙල්ට් කම්බියා එකක් කියන්නේ බෙල්ට් රෝදා එක කියන්නේ මොකක්ද කියලා. අරකට යටින් තිබ්බ එක බෙරුතෝ රෝදා. මේ තියෙන්නේ. මේක තමයි බෙල්ට් ලෝඩ් එක. මේකේ පටියක් තියෙනවා. පටියකින් තමයි ගුවන් යානේ උඩට යවන්නේ පහළට යවන්නේ. ඒකට තමයි අපි කලින් තිබ්බේ බෙරුත කම්බියා සුයිත කියලා. අන්නේ බෙල්ට් කන්වය එක කියලා කියන්නේ ඒ පටියට. මම ඔයාලට වීඩියෝ දාදී පටියක් පෙන්නන්නම්. මේකේ වීඩියෝ තිබ්බ මට මතක විදිහට. හරිද? හරි. එතකොට බල්ක් ආදී දෙවෙනි පොයින්ට් එකෙන් භාවිතා වෙන්නේ මේ බෙරුත රෝදා කියන එක. ඒක යටතේ ගත්තොත් යුවස්සු පොම්පුනෝ දෝරයෝ දේ බෙරුත කම්බයා සුගොකශිතේ. ඒ කියන්නේ යුවස්සු පොම්පු. යුවස්සු පොම්පු කියලා කියන්නේ හයිඩ්‍රොලික් පොම්පයක්. හයිඩ්‍රොලික් පොම්පයකින් දෝරෙකු කියලා කියන්නේ බලයකින් හයිඩ්‍රොලික් පොම්පයක බලයකින් බෙරුත කම්බයා එක උගෝකාශිතේ ක්‍රියා කරයි කියලා කියනවා. මේ වෙහිකල් එකේ තියෙන බෙල්ට් කර්නර් එක හයිඩ්‍රොලික් පොම්පයක ශක්තියකින් ක්‍රියා කිරීම සිදු කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා කාගෝ සහ ජෝක්කකු මගීන්ගේ තෙනිමෝසු මගීන්ගේ බැගේජ් ආදිය කූකෝගේ ගුවන් යානයේ බරකු කමොස්සු සිත්සු. අන්න දෙවෙනි පොයින්ට් එක අපි ස්ථාන දෙකක් ඉගෙන ගත්තේ. හරිද? කන්ටේනර් විදිහටයි බල්ක් කාගෝ කාමර විදිහටයි. අන්න මේ බල්ක් කාගෝ කාමර තුලට තෝසයි පැටවීම සහ තොරියොරසි බෑම සඳහා භාවිතා කරන ශල්‍යෝදය අරු වාහනයයි කියලා කියනවා.
හයිඩ්‍රොලික් පොම්පයකින් දෝරෙක් කියලා කියන්නේ ශක්තියකින් බෙල් කම්බයක උගකශිතේ ක්‍රියා කිරීම සිදු කරනවා කියලා කියන. ඒ වගේම කාගෝ සහ මගීන්ගේ තෙනිමසු ගුවන් යානයේ බල්ක් කාගෝ කාමරවලට පැටවීම සහ බෑම සඳහා භාවිතා කරන වාහනයක් කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා උතෙන්චි. උතෙන්චි කියලා කියන්නේ වැසි කාලයට එනත වැසි වෙලාවට පමුත්සු ආදිය වැසි වෙලාවට කාගෝ ආදිය නුරෙනයි යෝනි. නුරෙනයි කියලා කියන්නේ තෙමෙන් නැති වෙන විදිහට. දැන් මේකෙන් උඩට යවනවානේ. යද්දි පටිය දිගෙන යන්නේ. දැන් වැසි වෙලාවල් වලට එහෙම කමුත්සු ආදිය මේ භාණ්ඩ ආදිය තෙමෙන් නැති වෙන්න කැනොපි කියලා කියන්නේ වහලයක් සුකතෙමනෝ අරු වහලයකින් සමන්විත වේ කියලා කියනවා. මේ තියෙන වහලය මේ වගේ වහලයකින් සමන්විතයි කියලා කියන එක උඩට යන කාගෝ ටික වැස්සට තෙමෙන එක වළක්වන්න වහලයකින් සමන්විතයි කියලා කියනවා. මේක තමයි බෙල්ත කම්බය එක. මේ බෙල්ත කම්බය කියලා කියන්නේ මේකට. මේ පටියක් තියෙන එකට තමයි බෙල්ත කම්බය එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ බෙරුත රෝදා මේ වෙහිකල් එක බෙරුත රෝදා එකයි බෙරුතෝ කන්බියා එකයි පටියයි වාහනේ පටල ගන්න එපා දෙකම එක නමින් තිබ්බට මේක පටිය අරක වාහනේ හරිද හයිඩ්‍රොලික් පොම්ප් එකකින් ක්‍රියා වෙනවා කියනවා පටිය ඊට පස්සේ පැටවීම සහ බල්ක් කාගෝ කාමර වලට පැටවීම සහ බෑම සඳහා තමයි මේ බෙරුත රෝදා එක භාවිතා වෙන්නේ වැසි වෙලාවලට මේ කමුසු ආදිය තෙමෙන් නැති වෙන්න කැණුප කියන වහලයකින් සමන්විත වේ කියලා කියනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා මේ චූයි පොයින්ට් වලින් තමයි ගොඩක් ප්‍රශ්න ගන්න එන්න පුළුවන්. චූයි පොයින්ට් එකේ කියනවා බෙරුතොරෝදා ශිදෝ සයිසිතේවා. බෙරුතොරෝදා එක ශිදෝ ක්‍රියා කරන අවස්ථාවේදී තනෝ වෙනත් වැඩ කරන පුද්ගලයන් බෙරුතෝ උවේ බෙල්ට් එක උඩ නොත්තේ ඊ නයිකා මේ බෙර්තෝ රෝදයක ක්‍රියා කරන අවස්ථාවකදී වෙනත් පුද්ගලයන් බෙල්ට් එක උඩ නැගිය නොසිටිය යුතුයි කියලා කියන. ඒ කියන්නේ බෙල්ට් රෝඩ් එක ක්‍රියා කරන විට බෙල්ට් එක උඩ කවුරුත් නැගලා ඉන්න බෑ කියලා කියනවා. ඒ වගේම බෙල්ට් එකට මකි කොමරෙරු කියලා කියන්නේ රැඳිලා ඇදී යන්න. පැටලින්න මකි කොමරෙරු කියලා කියන්නේ රැඳිලා ඇදී යන්න නැත්නම් පැටලීමට කොතක නයික අවස්ථාවක් නැති ආකාරයට යොකු හොඳින් කකුණෙන් තහවුරු කර ගැනීමෙන් උවේ පසු සෝෂසින කෙරෙබ නරණයි. තහවුරු කර ගැනීමෙන් පසු මේක ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියනවා. පැහැදිලිද? මෙතන උවේ කියලා තියෙන උඩ නෙමෙයි මෙතන පසු කියලා තියෙන්නේ. හරිද? බෙරිතු රෝදයක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී වෙනත් පුද්ගලයන් බෙල්ට් එක උඩ නැගිලා සිටින්න එපා කියලා කියනවා. ඒ වගේම බෙල්ට් එකට රැඳිලා ඇදී යන්න පුළුවන් නැති ආකාරයට හොඳින් තහවුරු කරගත් පසු සෝෂසින කරේපන අරණයි ඒ ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියනවා. හරිද? ශිදෝ කියලා කියන්නේ ක්‍රියාත්මක කරනවා. සයිසිති කියලා කියන්නේ අවස්ථාව. තනෝ කියන්නේ වෙනත්. සගියෝන් කියලා කියන්නේ වැඩ කරන පුද්ගලයන්. නොත්තේවයිනයි කියලා කියන්නේ නැගලා ඉන්නවා. බෙර්තෝ මකි කොමරෙරු කියන්නේ රැඳිලා ඇදී යාම. එහෙම නැත්නම් පැටලීම. යොකු කියන්නේ හොඳින් තහවුරු කරලා පසු සෝෂස්න කරවන අරණයි කියලා කියන්නේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියනවා. ඊට පස්සේ කියන දෙවෙනි චූයි පොයින්ට් එකේදී බෙල් කම්බයා උගොෂිතේ යුරු තොකිවා බෙල් කන්බයා එක උගොයි තේයිරු ඒ කියන්නේ ක්‍රියාත්මක වන විටදී තොකිව කියන්නේ විටදී බෙල්ට් එක උඩ නොත්තේවා ඉකනයි බෙල් කම්බයා එක ක්‍රියාත්මක වන විටදී බෙල්ට් එක උඩ නැගලා ඉන්න එපා කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඒ වගේම බෙරුතෝ බෙල්ට් එකේ තොබුකුරෝ කියලා කියන්නේ අත් ග්ලව්ස් නදෝ ආදිය මකි කොමරෙරු නයියෝ ඒ කියන්නේ බෙල්ට් එකට අත් ග්ලව්ස් ආදිය මකි කොමරෙරු පැටලීමට එහෙම නැත්නම් රැඳිලා ඇදී යාමට නයියෝ නැති ආකාරයට චූවිසින කරබන අරණයි අවධානය යොමු කරන්න කියලා කියනවා. මේකෙදි කියන්නේ බෙල්ට් කම්බැක් ක්‍රියාත්මක කරන විටදී බෙල්ට් එක උඩට යන්න එපා කියලා කියන. ඒ වගේම තෙබුකුරෝ කියලා කියන්නේ අත් ග්ලව්ස් ආවදිය මකි කුමරුඩු පැටලෙන්නේ නැති ආකාරයට චූවිසින කරබ නරණයි අවධානය යොමු කරන්න කියලා කියනවා. පැහැදිලිද මේක?
බෙරුත රෝදා එක පැහැදිලිද? ඒකේ අපැහැදිලි මොකක් කරේ තියෙනවද? මේ තමයි බෙල්ට් ලෝඩර් එක. මේ තියෙන බෙල්ට් කම්බය එක මේ තමයි පටිය. හරිද? දැන් උතනින් තියලා මෙන්න මේ බරකු කමසුසු කියන්නේ මෙන්න මේකට. මේ කාගෝ කාමරයට. ඒක වෙත යවනවා. ඔහොම තමයි යානයක් ආවට පස්සේ මේ බරකු කමසුසු කාගෝ කාමරවල ඇති බල්කුත් පහලට ගන්නෙත් මේ ආකාරයටම තමයි. ඔය මේ තමයි බෙල්ට් කම්බය එක. මේක ක්‍රියා කරනවා. ක්‍රියා කරලා උඩට යවනවා. ඒ වගේම තමයි එතනින් පහලටත් එවනවා. ඔය පැහැදිලිද? දැන් මේ ඒ බෙල්ට් කන්බය එකේ වහලයක් නැහැ හොඳේ. දැන් මේකේ තියෙන වහලයක් තියෙන මේ තියෙන්නේ. මේකේ වහලයක් තියෙනවා. ඕකට තමයි කැනොපි කියලා කියන්නේ. අපි ඉගෙන ගත්ත කැනොපි කියලා. ඔය අන්න ඔය පහලට ගන්න ඕකෙන් තමයි බෙල්ට් කන්බය එකෙන් තමයි. අර වැස්සට තෙමෙන්නේ නැති වෙන්න කැනොපි කියලා වහලයක් තියෙනවා. පැහැදිලිද? ඒකේ අපේ හිතන මොකක්වත් තියනවද? සුකෙත කියලා කියන්නේ සහිත. සුකි. සුකෙත සහිත. තෝසයි කියන්නේ පටවනවා. තොරියොෂි කියලා කියන්නේ බානවා. ඒ ටික තමයිනේ. හරි. එතකොට බෙරතෝ රෝදා එකත් හරි. මේ හයි ලිෆ්ටර් ලෝඩර් එකත් හරි. ඊට පස්සේ අපි යන් ඉස්සරහට. හරි අපි දැන් ඉගෙන ගත්තා මේ පොයින්ට් එක බල්කු යනෙන් හැදින්වෙන වාහනයක් තියෙනවා බල්බ් පැටර්න් වෙන නිසා බෙරතෝ රෝදා තමයි ඒකට හැදින්වෙන නම. ඒ වගේම හයි ලිෆ්ටර් ලෝඩර් වෙන වාහනයක් තියෙනවා ඒකෙන් ULD පැටර්න් නිසා බෑම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා හයිරිපුතෝ රෝදාතෝ බෙරතෝ රෝදා ඉසුරෙමෝ දෙකම එහෙම නැත්නම් සියල්ලම කිසොකු ගුවයියානේ සගයෝ වැඩ සඳහා සෙන්යෝදේ අරු විශේෂයෙන් භාවිතා වේ කියලා කියනවා. හයි ලිෆ්ටර් ලෝඩ් එක සහ බෙරතෝ රෝදා එක යන දෙකම කිසිකු ගුවන්යානයේ සගයෝ වැඩවලට සෙන්යෝදේ අරු විශේෂයෙන් භාවිතා වේ කියලා කියනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ එක හරි. එතනදී ඉසුරෙමෝ කියලා කියන්නේ දෙකම එහෙම නැත්නම් සියල්ලම සෙන්නෝ කියලා කියන්නේ විශේෂිත. ඊට පස්සේ කියනවා තෙනිමොස්සු කමොස්සු යූබින් බුත්සු. තෙනිමොස්සු කියලා කියන්නේ මගින්ගේ බැගේජ්. කමොස්සු කියලා කියන්නේ කාගෝ. යූබින් බුත්සු කියලා කියන්නේ තැපැල් භාණ්ඩ. මගින් ගෙනෙන තැපැල් භාණ්ඩ. ගුවන් මගින් ගෙනෙන තැපැල් භාණ්ඩ වලට තමයි යූබින් බුත්සු කියලා කියන්නේ. තැපැල් භාණ්ඩ කන්ටේනර් වලට ශූනෝ පටවා කන්ටේනර් වලට ශූනෝ නැත්නම් ඇතුළත් කර තෝසයි පටවන අවස්ථාවේදී කිසිකු ගුවන්යානය දක්වා උන්වංශා ප්‍රවාහනය කිරීමට තොසිතේ ලෙස කන්තේනර් දොරේ යොබරරු යනුවෙන් හැඳින්වෙන දයිෂ කියලා කියන්නේ ටොලියක් භාවිතා කෙරේ කියලා කියනවා. දැන් මං කියවනේ කන්තේනර් සික්ස් වලට ULD පටවනවා. හරිද? ULD කාමර වලට ULD පටවනවා. ඒ පටවන්නේ හයි ලිෆ්ටර් ලෝඩ් එකෙන්. ඒ වුණාට දැන් හයි ලිෆ්ටර් ලෝඩ් එකට පටවන්න කන්ටේනර් ටික යදාල ULD ටික අරන් එන්නේ කොහොමද? අරන් එන්න තමයි කන්ටේනර් ඩොලි යනුවෙන් හැදින්වෙන වාහනයක්. එහෙම නැත්නම් ටොලි එකක් භාවිතා කරනවා. කන්ටේනර් ටික ගුවන් යානයට පැටවීම සඳහා හයි ලිෆ්ටර් ලෝඩ් එක වෙත රැගෙන ඒම සඳහා භාවිතා කරන වාහනය තමයි කන්ටේනර් දොර කියලා කියන්නේ. හරිද? ශූන කියලා ගැන පැටවීම එහෙනම් ඇතුළත් කිරීම.
කන්ටේනර් ඇතුළත් කර පටවන අවස්ථාවේදී ශූන්‍ය කියලා ඇතුළත් කරනවා කන්ටේනර් වලට ඇතුළත් කර පටවන අවස්ථාවේ ගුවන්යානයේ දක්වා උන්වංශා කියලා කියන ප්‍රවාහණයට කන්ටේනර් දොර යනුවෙන් හඳුන්වන දයිෂ කියලා කියන්නේ ටොලියක් භාවිතා කරේ කියලා කියනවා. හරිද? අපි දැන් බලමු මොකද්ද මේ ටොලිය කියලා. කන්ටේනර් දොරි. මේ තියෙන කන්ටේනර් දොරි. කන්ටේනර් ඩොලි කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. හරිද? මේ ටිකක් ඇඩ්වාන්ස් ඒ වුණාට ඇඩ්වාන්ස්මත් නෑ. මේක අපිට දැනගන්න ඕන ටික විතරක් මතක තියාගත්තා නම් ඇති. ඒ හින්දා අවධානයෙන් අහන් ඉන්න. මේකේ තමයි ULD ටික පටවන් හයි ලිෆ්ටර් ලෝඩ් එකට පටවන්න අරන් එන්නේ මෙන්න මේ වාහනෙන් තමයි. හරිද? ඊට පස්සේ මේකෙදි කියනවා පූක්කෝකි ගුවයි යානේ කබු. ගුවයි යානේ පහළ භාණ්ඩ කාමරයේ කබු ශිෂ්‍යු කබුශිෂු පහළ භාණ්ඩ කාමරය සඳහා සෙන්නෝ විශේෂිත කන්ටේනර් උන්බන්යෝ ප්‍රවාහනය කිරීම සඳහා හිජෝශෝෂිකි කියලා කියන්නේ ස්වයං ද්‍රාවණය නොවන ශව්‍යෝදය වාහනයක් වේ කියලා කියනවා. ගුවන් යානයේ පහළ භාණ්ඩ කාමරය සඳහා විශේෂිත කන්ටේනර් ප්‍රවාහනය කිරීම සඳහා හිජෝශෝෂිකි කියලා කියන්නේ ස්වයං ද්‍රාවණය නොවන වාහනයක් වේ කියලා කියනවා. මේක තොයින්ක තොරකුතාන යුත්තේ ක්‍රෝවින් ටැක්ට් එක මගින් එහෙම නැත්නම් වෙහිකල් එකක් තියෙනවා ටීටීෂා කියලා. හරිද? මේ වෙහිකල් එක අන්තිමටම අපි ඉගෙන ගන්නේ මේ වෙහිකල් එක මගින් කෙන්වින් සැරරු ඇදගෙන යාම සිදු කරනවා කියලා කියනවා. හරිද? මේක සවන් ධාවනය වෙන්නේ මේක ඇදගෙන යන සිදු කරන්නේ ක්‍රෝවින් ටැක්ට් එක නැත්නම් ටීටීෂා කියන වෙහිකල් එකෙන් කියලා කියනවා. කෙන්වින් සරරු ඇදගෙන යාම සිදු කරනවා කියලා කියනවා. මේකෙදි ශුරුයි තොස්ටෙවා ටයිප් 3ක් ඇත කියලා කියන විශේෂිත ටයිප් 3ක් ඇත කියලා කියනවා මේ කන්ටේනර් දොරකට. පළවෙනි ටයිප් එක තමයි හියුජුන් ටයිප්. පළවෙනි ටයිප් එක තමයි හියුජුන් ටයිප්. මේ හියුජුන් ටයිප් කියන එකට LD3 වර්ගයේ කන්ටේනර් එකක් රැගෙන යන්න පුළුවන් කියලා කියනවා. LD3 කන්ටේනර් ඉචිදයි එකක් රැගෙන යන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? මේ හියුජෝජින් ඒ කියන්නේ සම්මත වර්ගය. ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි මේ LD3 කියලා කියන්නේ. හරිද? ඒ LD3 වගේ කන්ටේනර් එකක් රැගෙන යන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේ හියුජන් ටයිප් එක LD3. ඊට පස්සේ තව එකක් තියෙනවා LD3. හරිද? LD3 වර්ගයේ තව එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන LD11. LD3 වර්ගයේ කන්ටේනර් එකක් තියෙනවා කියලා කියනවා. ඒකට LD4 වර්ගයේ කන්ටේනර්ද විශේෂයෙන් ඒකට ඇතුළත් කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. හරිද? LD3 වර්ගයේ එකක් තියෙන ඒක තමයි පළවෙනි එක සම්මත ටයිප් එක. තව එකක් තියෙන LD3 වර්ගයේ ඒකට LD4 වර්ගයේ කන්ටේනර් කෙන්නෝ කියලා කියන්නේ භාවිතා කර හැකි. කන්ටේනර් කෙන්නෝ කියලා කියන්නේ භාවිතා කර හැකි ටයිප් එකක් වේ කියලා කියනවා. මේ LD3 වර්ගයකට LD4 වර්ගයේ කන්ටේනර්ද කෙන්නෝ භාවිතා කළ හැකි ටයිප් එකක් කියලා කියනවා. හරිද? ඒ වගේම මේකේ මයිනස් යොන්ජුගෝ ෆුකුමු කියලා කියන එක ලියන 45ද ඇතුළත්ව කියලා තියෙනවා. LD ඍණ 45ද ඇතුළත්ව ඒක සම්මත මක්‍රයාගේ ටයිප් එකක් ඇති. ඒකද ඇතුළත්ව තමයි මේ LD3 කියන කැටගරිය හැදෙන්නේ. ඒකට LD4 වර්ගයේ කන්ටේනර්ද කෙන්නෝ භාවිතා කළ හැකි කන්ටේනර් ටයිප් එකක් වෙයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි ටයිප් එක තමයි LD11. හරිද? කන්ටේනර් සෙන්නෝ ටයිප්. කන්ටේනර් සඳහා සෙන්නෝ කියලා කියන්නේ විශේෂිත ටයිප් එකක් කියලා කියනවා. කන්ටේනර් සඳහා විශේෂිත ටයිප් එකක් කියලා කියනවා. LD3 වර්ගයේ කන්ටේනර් නිරයි දෙකක් තෝසයි පටවා යා කනෝ හැකි ටයිප් එකක් කියලා කියනවා. LD11 වර්ගයේ සඳහා විශේෂිත ටයිප් එකක් කියලා කියන LD11 කියන්නේ කන්ටේනර් සඳහා විශේෂිත ටයිප් එකක්. ඒකට LD3 වර්ගයේ කන්ටේනර් දෙකක් පටවා යා හැකි කියලා කියනවා. පැහැදිලිද? හියුජන් ටයිප් එකක් තියෙන LD3ක් කියලා. ඒකට LD3 වර්ගයේ එක කන්ටේනර් එක දාන්න පුළුවන්.
ඊට පස්සේ ටයිප් එකක් තියෙනවා LD3 කියලා. ඒකට LD4 වර්ගයේ කන්ටේනර් දාන්න පුළුවන්. හරිද? ඒක ඍණ 45ද ඇතුළත්ව කියලා හැම එකකුත් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකට කියනවා LD11 වර්ගයේ කන්ටේනර්. දාන්න පුළුවන් ටයිප් එකක් තියෙනවා කියලා කියන එක තමයි කන්ටේනර් සඳහා විශේෂයෙන් භාවිත කරන ටයිප් එකට. ඒකට LD3 වර්ගයේ කන්ටේනර් දෙකක් රැගෙන යන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? මේ තියෙන්නේ LD3 කියලා මේ LD4 ඔය එකේ LD ටයිප් තියෙන්නේ. LD46 මම තියෙනවා ඒකේ. හරිද? ඒක වැඩි හිතන්න එපා. ඔයාදී මේකෙදි මතක තියාගන්න ඕනේ මේ වැඩි එච්චර ඇඩ්වාන්ස් වෙන්න ඕනේ නෑ. මොකද මේක අපිට පැහැදිලි කරලා නෑනේ මොකද්ද මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි කරලා නෑනේ. ඔයා දැන් හිතන්න ඕනේ. ටයිප් තුනක් තියෙනවා කන්ටේනර් දොරි වල. සම්බන්ධ ටයිප් එක තමයි LD3 කියලා කියන්නේ. ඊට පස්සේ LD3 වර්ගයේ අර මේ ඍණ 45 එකක් තියෙන. ඒකට LD වර්ගයේ LD4 වර්ගයේ කන්ටේනර් අරන් යන්න පුළුවන්. තව LD11 වර්ගයේ එකක් තියෙනවා. ඒක තමයි කන්ටේනර් සඳහා විශේෂිත ටයිප් එක. ඒකට LD3 වර්ගයේ කන්ටේනර් දෙකක් අරන් යන්න පුළුවන්. ඔච්චරයි. කිසිම දෙයක් හිතන්න නෑ. ওই ටික තමයි හිතාගන්න ඕනේ. මේක වැඩි ඇඩ්වාන්ස් ගන්න දෙයක් නෑ. මොකද මෙතන ඇඩ්වාන්ස් කරලත් නෑ. හරිම සරල ආකාරයට මේක දීලා තියෙනවා. අපිට ඇඩ්වාන්ස් වෙන්න එපා කියලා. මොකද මීට එහා ප්‍රශ්න අහන්නේ නෑ මේකේ. නිකන් මතක තියාගන්න තුනක් තියෙනවා. ওই ටික නිකන් බලාගන්න. ඒ ඇති. හරිද? තෝ ගා අරු ආදිය ඇත කියලා කියනවා. ජෝමෙන් කියලා කියන්නේ මතු පිට ඉසෝරෝරා. ඉසෝරෝරා කියලා කියන්නේ මෙන්න මේ රෝල වලට. මෙන්න මේ තියෙන මේ රෝල ඔය රෝල කැරකෙනවා. හරිද? කැරකෙනවා. කන්ටේනර් එක ඇතුළට තල්ලු කරන්න පුළුවන් ආකාරයට කැරකෙනවා. හරිද? ඔන්න ඕකට තමයි ඉසෝරෝරා කියලා කියන්නේ. ඉසෝරෝරා සොනයි. සොනයි කියලා කියන්නේ සමන්විතයි කියලා කියනවා. මේකේ මතු පිට ජෝමෙන් කියලා කියන මතු පිට මේ මතු පිට තමයි ජෝමෙන් කියලා කියන්නේ. මේ වගේ මතු පිටට. මතු පිටට ඉසෝරෝරා කියලා කියන්නේ මේ රෝල සොනයි සමන්විතයි කියලා කියනවා. ඊට පස්සේ තන්තේබුරු බෙත්තෝ. ඒ කියන්නේ ඕකට ඉංග්‍රීසි වලින් කියන්නේ turnable type base. කයිතෙන් සුරු. ඒ ආකාරයට තන්තෙන් බුරුතෝ බෙත්තෝ කියලා කියන turnable type base ආකාරයට කයිතෙන් සුරු මේක හරවන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? මේවා හරවන්න පුළුවන් මේ කන්ටේනර්. කන්ටේනර් දොරේ හරවන්න පුළුවන්. කන්ටේනර් එක දැම්මට පස්සේ ඔක ගුවන් යානයේ අර හයි ලිෆ්ටර් ලෝඩ් එකට සෙට් කරන්න පුළුවන් වෙන කන්ටේනර් දොර ටික හරවන්න පුළුවන්. උඩ හරවන්න පුළුවන්. ඒ හරවන ආකාරයට කියන්නේ ඉංග්‍රීසි වලින් turnable type base කියලා. හරිද? ඒ ආකාරයට කයිතෙන් සුරු හැරවීමට හැක කියලා කියනවා. ඊට පස්සේ මේ කන්ටේනර් ඩොලි වලක් තිබ්බා වීඩියෝස් වගේ. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේ තියෙන කන්ටේනර් ඩොලි. හරිද? මේ තියෙන හයි ලිෆ්ටර් ලෝඩ් එක. හරිද? දැන් මෙන්න මේක හරවනවා. මේ දැන් කන්ටේනර් ඩොලි අරන් ඇවිල්ලා ඔන්න දැන් ඩොලි එක හලවනවා. මේ තියෙන ඩොලි. මේ තියෙන ULD. මේ ඩොලි. මේ කන්ටේනර් ටික මේ ඩොලි ටික මේ ඩොලි හතරක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි හයි ලිෆ්ටර් ලෝඩ් එක. මේ අපි ඉගෙන ගන්න TT ෂා එක. මේක ඉගෙන ගත්තේ නැහැ. දැන් ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. ඒකෙන් තමයි මේ කන්ටේනර් ඩොලි ඇදලා යන්නේ. අපි කියවනේ ජිජෝසෝසික් කියලා. ඒ කියන්නේ කන්ටේනර් ඩොලි සවන් ධාවනය වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක මොකක් හරි ආධාරකයක් මගින් ඇදලා යන්න ඕන. බලන්න මේ කන්ටේනර් එක දීලා මේ කරකවනවා. අන්න ඔකට තමයි turnable type base කියලා කියන්නේ. පැහැදිලිද? turnable type base කියලා කියන්නේ ඔන්න ඕකට. ඔකට පොඩි තල්ලුවක් දැම්ම ගමන් යනවා. ඒ අය යන්නේ ඉසෝ රෝරා තියෙන හින්දා මේ ඉසෝ රෝරා කියලා කියන්නේ මෙන්න මේ කැරගෙන රෝල වලට. ඒවා තියෙන හින්දා පොඩි තල්ලුවක් දැම්ම ගමන් ඒකට කැරගිලා ඉස්සරහට යනවා. ඔය මේ කරකවන turnable type base කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ ඔකට. ඩොලි එකම කරකවන්නේ නැහැ. ඩොලි එකේ උඩින් කරකවන්න පුළුවන්. පැහැදිලිද?
ඒකේ අපේ හිත නමකුත් තියෙනවා කන්ටේනර් ඩොලි වල. ඕකෙදි වචන ගත්තොත් කූකෝකි කබු කබු කියලා කියන්නේ පහළ කමොසිසු සෙන්යෝ පහළ භාණ්ඩ කාමරය සඳහා විශේෂිතයි කියලා කියනවා. උන්බන්ෂෝ කියලා කියන්නේ ප්‍රවාහනය සඳහා හිජෝ ෂෝෂි කියලා කියන්නේ සවන් ධාවනය නොවන කෙන්වින් සුරු කියලා කියන්නේ ඇදෙන් යනවා. සුරුයි කියලා කියන්නේ වර්ගය. ඊට පස්සේ හියෝචින් ටයිප් කියලා කියන්නේ සම්මත ටයිප් එක. කන්ටේනර් කෙන්යෝ කියලා කියන්නේ භාවිතා කළ හැකි ටයිප් කියන ටයිප් එකට. ඊට පස්සේ තෝසයි කියලා කියන්නේ පටවනවා. කනෝ කියලා කියන්නේ පුළුවන්. එහෙම නැත්නම් හැකි. පැටවිය හැකි. කනෝ කියන්නේ හැකි. ඊට පස්සේ ජෝමෙන් කියලා කියන්නේ මතු පිට. ඉසෝරෝරා කියලා කියන්නේ රෝඩ වලට. ටර්නබල් ටයිප් බේස්. කයිතේ සුරු කියලා කියන්නේ හරවනවා. කයිතෙන් සුරු කියලා කියන්නේ හරවනවා. පැහැදිලිද? කන්ටේනර් දොර වල කතන්දරය ඕකයි. හරි. දැන් හරි අපි කන්ටේනර් ඩොලි වල ඉගෙන ගත්තා. ඩොලි එකක් තියෙනවා. ඒකෙන් අපිට මේ පළවෙනි ආකාරයට අදාළ ULD ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන්න ඒක කියලා කිව්වා. හරිද? ඊට පස්සේ අපි යන් බල්ක් වලට. ඒ කියන්නේ දෙවෙනි පොයින්ට් එකට. දැන් අපි කන්ටේනර් ටික ඉවර කරගන්න. දැන් ඒකෙන් කන්ටේනර් ටික එකකින් කරන්නේ. ඊට පස්සේ දැන් බරුකු ඒ කියන්නේ අපි දැන් අර බෙරතරෝදායකින් බෙල්ට් එකක් තියෙන වාහනේ අපි හයි ලිෆ්ටර් ලෝඩ් එක ඉගෙන ගත්ත දැන් බෙල්ට් එකක් තියෙන වාහනයට අදාළ කැටගරි එකකින් කොහොමද ප්‍රවාහනය කරන්නේ? බරකු අසුකයි බල්ක් සඳහා ඒ කියන්නේ බල්ක් බැගේජ් ඒවා සඳහා තොසිතේ ලෙස තෝසයි සුරුබායි පටවන අවස්ථාවේදී සූජෝ සාමාන්‍යයෙන් තොරක්කු ට්‍රක් වාහනයක්ද ඒ වගේම බල්ක් සඳහා විශේෂිත බරකු කාතෝ යොබරරු බල්ක් කාට් යනුවෙන් හැඳින්වෙන නිදයි සුකි දයිෂා ශිරෝසුරු භාවිතා කරනවා කියලා කියනවා. දැන් මේ කන්ටේනර් පැටවීම සඳහා භාවිතා කරන කන්ටේනර් දොරේ මේකට වාහන දෙකක් භාවිතා කරනවා. මොකද්ද? එකක් තොරක්කු, එකක් ට්‍රක් එකක් සහ අනිත් එක බල්ක් සඳහා විශේෂිත බල්ක් කාට් එකක් යනුවෙන් හැඳින්වෙන නිදයි සුකි දයිෂා. නිදයි සුකි දයිෂා කියලා කියන්නේ නිදයි. නිදයි කියන එක ඔයාලා දන්නවා. කලින් මම ඉගෙනගෙන උගන්වලා තියෙනවා නිදයි කියන එක. නිදයි කියලා කියන්නේ මෙන්න මේ හිස් ප්‍රදේශයකට. හරිද? සුකි කියලා කියන්නේ සහිත. දයිෂා කියලා කියන්නේ ටොලි එකක්. ඔව්. ටොලි එකක් කියලා ටොලි එකක් භාවිතා කරනවා කියලා කියනවා. හරිද? බල්කු අස්සුකයි බල්ක් හැසිරවීමට ඒ කියන්නේ මේ අපි ලැගේජ් ඒවා හැම බැගේජ් ඒවා හැසිරවීමට ලෙස තෝසයි බායි පටවන අවස්ථාවේදී සූදෝ සාමාන්‍ය ට්‍රක් වාහනයක් සහ බල්ක් සඳහා විශේෂ බල්ක් කාට් වලින් හැදින්වෙන මේ පිටිපස්සේ නිදයි සුකි දයිෂය ගැන හිස් ප්‍රදේශය බවුන්ඩ් පටවන ප්‍රදේශය සහ ඊට වාහනයක් භාවිතා කරයි කියලා කියනවා. පැහැදිලිද? හරි. අපි යන් දැන් මොකද්ද මේ ඉස්සෙල්ලාම අපි ට්‍රක් එකෙන් පටන් ගමු. නෑ බල්ක් කාට් එකට යන්න බල්ක් කාට් එක වඩා අමාරුයි. මේ තියෙන්නේ බල්ක් කාට් එක. මේකෙන් තමයි මගීන්ගේ බැගේජ් දාගෙන ඇවිල්ලා පැටවීම සිදු කරන්නේ. හරිද? පැටවීම සිදු කරන්නේ මේකේ. ඊට පස්සේ හරි අපි බලමු පොයින්ට් එකට. කූකෝකි ගුවන් යානයේ බරුකු බල්ක් කමොස්සු සිත්සු ගුවන් යානයේදී බල්ක් කාගෝ කාමරවලට තෝසයි සුරු පැටවෙන තෙනිමොස්සේ බැගේජ් මගින්ගේ බැගේජ් සහ කමුත්සු කාගෝ සහ ඉනු නෙකෝ බල්ලු සහ පූසෝ වගේ මේ ඉකිමොනෝ පණ තියෙන සතුන් උන්බන් සුරු ප්‍රවාහනය කිරීම සඳහා හිජෝෂි සෝෂිකි ශරයෝදේ සවන් ධාවනය වන වාහනයක් කියලා කියනවා. ඒ කියන්නේ මේකෙන් බල්ක් පැටවීම සහ බෑම සඳහා පැටවීම සඳහා බැගේජ් සහ කාගෝ බල්ල පූස වගේ ඉකිමොනෝ කියලා කියන්නේ පණ තියෙන සතු. දැන් ෆ්ලයිට් වල යද්දී සුරු සතුන් එහෙම තරගෙන යන්නේ. ඒ වගේ ඉකිමොනෝ සුරතා සතුන් ආදී ප්‍රවාහනය කිරීම සඳහා සවන් ධාවනය නොවන වාහනයක් භාවිතා කරනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ මේක හඳුන්වනවා බැගේජි කාතෝ යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම කාගෝ කාත් යනුවෙන්ද යොබරරු හැඳින්වේ කියලා කියනවා. මේක තමයි විශේෂ.
බල්ක් කාර්ට් එක බැගේජ් කාදෝ යනුවෙන්ද කාගෝ කාතෝ යනුවෙන්ද හැඳින්වෙනවා කියලා කියනවා. ඒක ඒ ආකාර දෙකටම හැඳින්වෙනවා. පැහැදිලිද? එහෙනම් දෙක මතක තියාගන්න. බැගේජ් කාටෝ සහ කාගෝ කාට් යන දෙකෙන්ම හැඳින්වෙනවා කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ තමයි විශේෂ පොයින්ට් එක. හරි. ඊට පස්සේ කියනවා මේක ඉප්පන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බොකුසු ගත කියලා කියන්නේ බොක්ස් ආකාරය වේ කියලා කියනවා. බලන්න මේක බොක්ස් ආකාරයේ ටයිප් එකකට තියෙනවා. ඉප්පන් බොකුසු ගත බොක්ස් ආකාරයේ කියලා කියනවා. දැන් මම මෙතනදී මම මේක හයිලයිට් කරලා තියෙනවා කිහිපයක්. හයිලයිට් කරලා තියෙනවා 1යි පාට 1යි 2යි 3යි 4යි 5 පාට 5කින් හයිලයිට් කරලා තියෙනවා. මොකද මේක ගොඩක් පැටලෙන එකක්. ඒ හින්දා හොඳින් අහගෙන ඉන්න. ඔය පහම මතක තියාගන්න අනිවාර්යයෙන්. හයිලයිට් කරලා තියෙන්නේ පාට 5කින්. ඕක මතක තියාගන්න ඕන නිසා. ඔතන පොයින්ට් 5ක් තියෙන්නේ. හරිද? පොයින්ට් 5ක් තියෙන්නේ. එහෙනම් පහම හරියට මතක තියාගන්න. ඉප්පන් සාමාන්‍ය බොකුසුගත මේක බොක්ස් ආකාරයේ ටයිප් එකක් වෙයි කියලා කියනවා. බර්ගු කාටෝ එක බොක්ස් ආකාරයේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා හෝකෝගා පැනරු. ඒ කියන්නේ සන්හෝකෝගා පැනරු. ඒ කියන්නේ දිශා තුනකට. හෝකෝ කියන්නේ දිශාව. හරිද? පැනල් වේ කියලා කියනවා. සන්හෝකෝ කියලා කියන්නේ දිශා තුනටම පැනරු. පැනල් සහිතයි කියලා කියනවා. ඒ කියන්නේ දිශා තුන දක්වලා තියෙන්නේ මෙන්න මේක මේ පැත්ත. ඊට පස්සේ මේ පිටිපස්ස. හරිද? පිටිපස්ස. ඊට පස්සේ මෙන්න මේ පැත්ත. හරිද? දැන් මෙහෙමනේ තියෙන්නේ උක. මෙන්න මේ පැත්ත, මේ පැත්ත, මේ පැත්ත. මේ පැත්ත, මේ පැත්ත, මේ පැත්තටම පැනල් තුනක් සහිත කියලා කියනවා. ඒ තුනට පැනල් තුනක් සහිතයි කියලා කියනවා. පැහැදිලිද? හෝකෝ කියලා කියන්නේ දිශාව. දිශාවල් තුනටම පැනල් එකක් සහිතයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා සුමි සුමිකොමි ගුචි නිවා කමොත්සු රක්ක බෝෂෝ නෙත්තෝ. ඒ කියන්නේ මොකක්ද? සුමිකුමි ගුචි. සුමිකොමි ගුචි. සොමි සුමි කොමි ගුචි. හරිද? මටත් වැරදුනා ඒක. හරි. පොඩ්ඩක් ස්ටක් වුණා. සුමි කොමි ගුචි. සොමි කොමි ගුචි කියලා කියන්නේ භාණ්ඩ පැටවීමේ දොර. භාණ්ඩ පැටවීමේ දොර දොරෙන් කමුත්සු කියලා කියන්නේ කාගෝ රක්ක කියලා කියන්නේ වැටීම. භාණ්ඩ වැටීම බෝෂෝ වැළැක්වීම සඳහා නෙට් එකකින්ද සමන්විතයි කියලා කියනවා. ඒ කියන්නේ සුමිකොමි ගුචි කියලා කියන්නේ භාණ්ඩ පැටවීමේ දොර. මේ භාණ්ඩ පැටවීමේ දොරම උඩටම අරින්න තියෙන්නේ. දොරේ භාණ්ඩ කාගෝ රක්කා කියලා කියන්නේ වැටීම බෝෂෝ වැළැක්වීම සඳහා නෙට් එකකින් සමන්විතයි කියලා කියනවා. පැහැදිලිද? මෙන්න මේක මැහුවට පස්සේ නෙට් එකක් වගේ එකක් තියෙනවා. ඒකෙන් භාණ්ඩ වැටීම වළක්වනවා කියලා කියනවා. හරිද? ඇතුල් කරන දොරේ භාණ්ඩ වැටීම වැළැක්වීම සඳහා පැත්තෙන් නෙට් එකක් පිහිටා ඇත කියලා කියනවා. දැන් මේක නෙට් එකක් වගේ එකක් පිහිටලා තියෙන්නේ හේතුව මේකට ඉකිමොනෝ උන්බන්සුර කියලා කියන්නේ. ඒ කියන්නේ පණ තියෙන සත්තුද ප්‍රවාහණය කරන්න මේක තමයි යොදාගන්නේ. හරිද? එතකොට අර ආවරණය වෙන තමයි නෙට් එකක් වගේ එකක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් පළවෙනි එකෙන් කිව්ව බොක්ස් කතා තුන්වෙනි එකෙන් දිශා තුනක් තියෙනවා හතරවෙනි එකෙන් මේ දැන් මේක තුන් දිශා තුනක් තියෙනවා ඊට පස්සේ අපි කිව්වා භාණ්ඩ ඇතුළු කරන දොර භාණ්ඩ වැටීම වැළැක්වීම සඳහා පැත්තෙන් නෙට් එකක් පිහිටලා තියෙනවා කියලා කියනවා ඊට පස්සේ තෙන්ජෝ කියලා කියන්නේ වහලය
තෙන්ජෝ කියලා කියන්නේ වහලය. උතෙන් ශීතෝ සොනයි මොනෝ. වහලයක්ද එහෙම නැත්නම් උතෙන් ශීතෝ කියලා කියන්නේ උතෙන් කියලා වැසි කාලයට ශීතෝ ෂීට් එකක්ද සොනයි මොනෝ සමන්විතයි කියලා කියනවා. උතෙන්ජෝ කියලා කියන්නේ වහලය. උතෙන් තෙන්ජෝ කියලා කියන්නේ වහලය. උතෙන් කියලා කියන්නේ වැසි කාලයට ශීතෝ කියලා කියන්නේ ෂීට් එකකින්ද සොනයි මොනෝ සමන්විතයි කියලා කියනවා. එතනදී කියන්නේ වහලයක් නැතිනම් කාට් එක උඩට වැසි කාලයට භාවිතා කර හැකි ෂීට් එකක් සමන්විතයි කියලා කියනවා. දැන් මෙතනදී ඒ ෂීට් එක පෙන්නලා නැහැ. මං දැක්කා මේ ඇත්ත වීඩියෝ එකක් බල්ක් කාර්ට් වලට උඩ ෂීට් එකක් තියෙනවා. ඒකෙන් බාණ්ඩ තෙමීම ආදී කියන්නේ මේ බල්ක් කාර්ට් එක දැන් මේ දොරනේ උඩට කරන්නේ. ඒ උඩට කරද්දී බල්ක් ආදී අර තෙමෙන්නේ නැති වෙන්න පොඩි තියෙනවා මේ නෙට් එකක් වගේ එකක්. හරිද? ෂීට් එකක් තියෙනවා. දැන් මෙතන ඒ ෂීට් එක පෙන්නලා නැහැ. මෙතන මේ දොරට නෙමෙයි ඔය කියන්නේ. හොඳේ. මෙතන වෙනම ෂීට් එකක් තියෙනවා බල්ක් කාර්ට් වලට. මම ඒක වීඩියෝ එක දැකලා තියෙනවා. මට ඒ වුණාට ඒක මට වීඩියෝ එක හොයාගන්න බැරුණා මම පස්සේ හොයද්දි. ඔබට සර්ච් එකක් දාන්න තියෙන්න පුළුවන්. දැන් මේකේ දැන් වැසි කාලයට වහලයක් තියෙනවා මේ කාට් එකේ උඩට භාවිත කළ හැකි ෂීට් එකක් තියෙනවා කියලා කියනවා. හරිද? තෙන්ජෝ කියලා කියන්නේ වහලය. උතෙන් කියලා කියන්නේ වැසි කාලයට ෂීට් එකක් සොනයි මොනෝ සමන්විතයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා බොකුසුගතා දුෂාදොන්ඩ පැනල් තුනක් තියෙනවා. ඊට පස්සේ ඇතුළු කරන දොරේ වැටීම් වැලැක්වීම සඳහා ඉස්සර නෙට් එකක් තියෙනවා. වැසි කාලයට මේක ඇරියට පස්සේ මේ තෙමෙන්න පුළුවන් නිසා පොඩි වහලයක් වගේ ෂීට් එකක් සමන්විතයි කියලා කියනවා. මතවා ඒ වගේම හණයාගේ ශිකි හණයාගේ කියලා කියන්නේ මේ හණයාගේ ශිකි කියලා කියන්නේ ඉහළට උස්සන ආකාරය. මේ තියෙන්නේ ඉහළට උස්සන ආකාරය. හණයාගේ ශිකි කියලා කියන්නේ මෙන්න මේක. ඉහළට උස්සන ආකාරයේ හණයාගේ ශිකි ඉහළට උස්සන ආකාරයේ යන්නේ කියලා කියන්නේ වහලයක්. කෙන් වහලයක් සහ ඉරිගුචි කියලා කියන්නේ පිවිසුම් දොරක්. එහෙම නැත්නම් ඇතුල් කිරීම සහ පිට කිරීමේ දොබිරක්. දොබිර කියන්නේ දොරකින්ද සොනය මොනෝ සමන්විත වෙයි කියලා කියනවා. මතයි වගේම හණයාගේ ශිකි කියලා කියන්නේ ඉහළට උස්සන ආකාරය මේ ආකාරයේ යන්නේ කියලා කියන්නේ වහලයක් සහ කෙන් කියලා කියන්නේ සහ වහලයක් සහ කෙන් කියලා කියන්නේ සහ නැත්නම් දෙකම කියන අදහස තියෙන්නේ. යන්නේ සහ ඉරිගුචු දොබිරා පිවිසුම් දොරක් ඇතුල් කිරීමේ සහ පිට කිරීමේ පිවිසුම් දොරක් දොබිරා කියලා කියන දොරකින් සමන්විත වෙයි කියලා කියනවා. මේකෙදි කියන්නේ තවද ඉහළට උස්සන ආකාරයේ වහලයක් ඇති අතර ඒක පිවිසුම් දොරක් ලෙසද භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. දැන් මේක දැන් වහලයක් වගේ එකක් තියෙනවා. ඒක මේ පිවිසුම් දොරක් විදිහටම දැන් වහන්නත් පුළුවන් අරින්නත් පුළුවන්. ඒක දැන් අර පිවිසුම් දොරක් විදිහටද ඒක භාවිතා කරනවා කියලා කියනවා. පැහැදිලිද? හානයක් ශිකි කියලා කියන්නේ ඉහළට උස්සන ආකාරයේ යන්නේ කියලා කියන්නේ ඊට පස්සේ වහලයට ඊට පස්සේ කෙන් කියලා කියන්නේ සහ කියන මයික මතක කෙන් කියන්නේ සහ කියලා මතක තියාගන්නකො. ඉරිකුෂි කියලා කියන්නේ පිවිසුම එහෙනම් ඇතුළීම සහ පිටවීමේ දොබිර කියන දොර. ඉරිකුෂි දොබිර කියලා කියන්නේ ඇතුළීම සහ පිටවීමේ දොර සුනය මොනෝ සමන්විතයි කියලා කියනවා. ඊට පස්සේ අවසානට කියනවා තොයිංගු තොරකුතානු යොයි කෙන්නින් සරටු ක්‍රෝවින් ටැක්ටේක මගින් කෙන්නින් සුරු ඇදගෙන යාම සිදු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ක්‍රෝවින් ටැක්ටේ ගැන මෙන්න මේ ටීටී සායකට ඒක මගින් ඇදගෙන යාම සිදු කරනවා කියලා කියනවා. පැහැදිලිද? බල්ක් කාට් එක පැහැදිලිද? දැන් මේක අමාරු වචන ගත්තොත් ඉකිමනෝ කියන්නේ පණ ඇති දේවල් වගේ උන්පන් සුරු කියන ප්‍රවාහණය චිජෝසෝසු කියලා කියන්නේ ශ්‍රවණ දමනය නොවන බැගේජ් කාගෝ කවුට් කියලා හැඳින්වෙනවා. ඉප්පන් කියන සාමාන්‍ය බොක්ස් ටයිප් පැනල් සුමිකොමිගුචි කියලා කියන්නේ ඇතුළීමෙන් සහ පිටවීම පැටවීම සහ බෑමේ දොරටුව. හරිද? නැත්තම් පැටවීමේ දොර.
කමසු රක්කා කියලා කියන වැටීම, බෝෂෝ කියලා කියන්නේ වැළැක්වීම. ඊට පස්සේ තෙන්ජෝ කියලා කියන්නේ වහලය. උතෙන් කියලා කියන්නේ වැසිකාලයට. සොනයි සමන්විතයි කියලා කියනවා. ඊට පස්සේ මේක කිව්වනේ. හරි. බල්ක් කාට් එකත් ඉවරයි. ඕක මම අර පොයින්ට් එකෙන් පොයින්ට් එක විස්තර කරලා ගත්තේ මේක සෑහෙන අමාරුයි පැහැදිලි කරගන්න. තේරුම් ගන්න අමාරුයි. හරිද? තේරුම් ගන්න අමාරුයි. මේක පැහැදිලි මදි. ඒ කියන්නේ මෙතන තියෙන අවස්ථාවේදී අපිට තේරුම් ගන්න සෑහෙන පැහැදිලි මදි. මේක මම සෑහෙන ස්ටඩි කරලා තමයි හොයාගත්තේ. ඒක තමයි මේ පොයින්ට් 1 2 3 4 5කට වෙන් කරලා තියෙන්නේ. පොයින්ට් 1 2 3 4 5කට මම වෙන් කරලා තියෙන්නේ මේකේ තියෙන ෆැසිලිටිස්. හරිද? බල්ක් කාට් එකේ තියෙන ෆැසිලිටිස්. හරි. බල්ක් කාට් එකත් හරි. ඊට පස්සේ අපි දැන් අපි කියවනේ බල්ක් භාවිත කරන මේ බල්ක් ප්‍රවාහනය සඳහා වයියානය දක්වා ප්‍රවාහණයට වාහන දෙකක් භාවිත කරනවා. එකක් තමයි ට්‍රක් කියලා කියන්නේ. එකක් තමයි බල්ක් කාට් කියලා කියන්නේ. අනිත් එක ට්‍රක් එක. ට්‍රක් එක මොකද්ද මේ ට්‍රක් එකෙන් කරන්නේ? ට්‍රක් එක කියන්නේ නෝමල් ට්‍රක් එකක් මේ තියෙන්නේ. හරිද? මේක වැඩි හිතන්න දෙයක් නැහැ. කූකෝකුණු තෝසයිසුරු බරුසුමි ගුවන්යානයට පටවන බරුසුමි තෙනිමොස්සු කමොස්සු ආදිය බැගේජ් සහ කාගෝ ආදිය උන්බන් සුරු ප්‍රවාහනය කිරීමට භාවිත කරන වාහනයක් කියලා කියනවා. මේකේ වාහනයේ ටයිප් 3ක් තියෙනවා. එක ටයිප් එකක් තමයි ඉප්පන්තොරක්කු. ඉප්පන්තොරක්කු සාමාන්‍ය වාහන. අවධානයෙන් අහන්න හරිද? සාමාන්‍ය වාහන. දෙවෙනි එක තමයි තේරු ගේතෝ සුකිතොරක්කු ට්‍රේල් ගේට් එකක් සුකි කියලා කියන්නේ සහිත වාහන. ට්‍රේල් ගේට් එකක් කියලා කියන්නේ ට්‍රේල් ගේට් එකක් කියලා කියන්නේ මෙන්න මේ දැන් වාහනයක් ගත්තොත් දැන් මේ වාහනේ මෙතන ගත්තොත් මේකේ පිටිපස්සේ තියෙනවා පහත තියෙන බාන්ද උඩට උස්සන්න පොඩි ලිෆ්ට් එකක් වගේ කෑල්ල. හරිද? ඔයාලා ඔක දැකලා ඇති ගොඩක් ඔය කුණු ලොරි වල හැම ලංකාවේ තියෙනවා. අන්න ඒ වගේ ටයිප් පිටිපස්සේ තියෙන්නේ කොළපාර ලොරි වල. අන්න ඒ වගේ ටයිප් ආකාරයට තමයි මේ තේරු ගේට්ටෝ සුකි කියලා කියන්නේ. ට්‍රේල් ගේට් එක සහිත කියලා කියන්නේ ඔන්න ඒ වගේ ආකාරයකයි කියන්නේ. ඒ වගේ සහිත ඒ වගේ පහත බාණ්ඩු උඩ උස්සන ලිෆ්ට් එකක් වගේ සහිත ට්‍රක් සහ නිදයිනයි කන්බෙයා සුකිතොරක්කු නිදයි කියලා කියන්නේ මවට කියලා දීලා තියෙනවා. නිදයි කියලා කියන්නේ ට්‍රක් එකක් ගත්තොත් ට්‍රක් එකේ බාණ්ඩ පටවන පිටිපස්සේ කොටස. නිදයි කියලා කියන්නේ පහසුවෙන් ඒකට කියන්නේ දැන් මේ වාහනේ පිටිපස්සේ කොටසට තමයි ඇතුලේ කොටසට තමයි නිදයි කියලා කියන්නේ. නිදයි නයි කියලා කියන්නේ ඒක ඇතුළත කන්බෙයා සුකි කන්බෙයා එකක් සහිත ට්‍රක්කු වාහනද ඇත කියලා කියනවා. දැන් අපි වාහනයක් ගත්තොත් මේකේ දිග කන්ටේනරයක් ගන්නකොට දැන් අපි පාරවල් යන කන්ටේනර තියෙන එන්නේ කන්ටේනර මේ ඉස්සරහා කෑල්ල මේ තමයි පිටිපස්සේ නිදයි එක. හරිද? නිදයි වල දිග කන්ටේනර් වල හැම තියෙනවා ඇතුලේ මේ කන්බෙයා එක. ඒ කියන්නේ බෙල්ට් එකක් තියෙනවා. ඒ බෙල්ට් එකක් තියෙන හේතුව තමයි දැන් මේ මෙතනින් දැන් නග්ගන බඩු ටික මෙතනට වෙනකන් මිනිහෙක් ගිහිල්ලා බානවා කියන්නේ සෑහෙන වෙලා යන වැඩක්නේ. හරිද? සායන් ටයිම් යන වැඩක්. ඒ නිසා ගොඩක් අය කරන්නේ මෙතන මිනිහෙක් තියෙනවා. හරිද? මෙන්න මෙතනින් භාණ්ඩේ තිබ්බට පස්සේ බෙල්ට් කන්වයරකින් මෙන්න මෙතනට එනකම් භාණ්ඩේ යනවා ඔටෝම. ඊට පස්සේ එකෙන් බාගෙන භාණ්ඩය මෙතනින් ගොඩ ගහනවා. ඔන්න ඔය වගේ වාහන තියෙනවා ඇතුලේ බෙල්ට් එකක් සහිත. ඒ බෙල්ට් එකෙන් කරන්නේ පැටවද්දි මේක බානවා. ඊට පස්සේ බෙල්ට් එක ගිහලා මෙතනින් තියනවා. ඊට පස්සේ බාධිත කරන්න බෙල්ට් එකේ තියෙනවා. මෙතනට ආවට පස්සේ බා ගන්නවා. අන්න ඒකට තමයි ඔය නිදයිනයි කියලා කියන පිටපස්සේ ඒක ඇතුලේ බෙල්ට් කන්වයර් එක බෙල්ට් කන්බෙයා කන්බෙයා එකක් සහිත කියලා කියන්නේ ඒකයි. හරිද? ඒ සමහර ට්‍රක් තියෙනවා. ඒ වගේ දිග වුණාම ඔය වගේ මේ බෙල්ට් එකක් තියෙනවා. කන්බෙයා එකක් තියෙනවා. ඒ තියෙන එකක් ඔය වලට තමයි ඒ වාහන වලට තමයි ඔය කන්බෙයා සුකි තොරක්කු කියලා කියන්නේ. පැහැදිලිද? ට්‍රක් එක පැහැදිලිද? හරි. ඒක එහෙමයි. ම්ම්, හරි.
එතකොට ට්‍රක් එකක් තියෙන අපි දෙකම හරි ඊට ඉවරයි දැන්. ට්‍රක් එක කරා අපි කන්ටේනර් කරා බර කාට් කළා පයිලිෆ්ටර් ලෝඩා බෙරතු රෝදා ඒ ටික කරා ඊට පස්සේ අපිට තියෙන්නේ පැරැත්තු දොරි සහ කන්ටේනර් කරානේ. හරි ඊට පස්සේ අපි දැන් තොයිංග තොරකුතා ටීටී ෂායක හැමෝම දන්නවා ඇත්තේ මේක. දැන් අපි දැන් කලින් කතා කරපු වාහන සෙට් එකම වගේ ට්‍රක් එක ඇරෙන්න ට්‍රක් එක හෙලිකොප්ටර් ලෝඩ් එකයි බෙරතෝද ඇරෙන්න මේවා ඇදගෙන යන්නේ මෙන්න මේ ටීටී ෂා කියන වෙහිකල් එකේ. හරිද? ටීටී ෂා එකෙන් තමයි මේ ටික ඇදගෙන යාමට කටයුතු කරන්නේ. තොයිංග තොරකුතා මේකට ජපනිස් නම තමයි තොයිංග තොරකුතා. එහෙම නැත්නම් ටීටී ෂා. ටීටී ෂා මේ මේක මේ කෙන්නින් ෂා එක නෙමෙයි. හරිද? දැන් සමහරක් අය බටලා ගන්න දෙයක් තමයි කෙන්නින් ෂා. කෙන්නින් ෂා කියන්නේ ගුවන් යානය ඇදීමේ රථය. මේ ටීටී ෂා එකෙන් ගුවන් යානය අදින්නේ නැහැ. හරිද? මේකෙන් අදින්න ඔය පැලට් ඩොලි පොඩි කාගෝ ඒ යදාල ඒව ටික තමයි මේ ටීටී ෂා එකෙන් අදින්නේ. මේකයි කෙන්නින් ෂා එකයි බටලා ගන්න එපා. ගොඩක් කන්ට්‍රි බටලා ගන්නවා. එහෙම බටලා ගන්න එපා මේක ටීටී ෂා. අරක කෙන්නින් ෂා. කෙන්නින් ෂා එක පොතේ නෑ ඉගෙන ගන්න. පොතේ එක තැනක විතරයි අර කෙන්නින් ෂා එක දක්වලා තියෙන්නේ. අර දෙවෙනි පොතේ ගුවන් යානයක් පැමිණීමට ගුවන් යානත් පිටත් වීමට පෙර සිදු කරන කාර්යයන් 7ක් වගේ මතක 7ක් විතර දක්වලා තියෙන ඊට යටින් chart එකක් තියෙනවා. එන්න එතන තමයි කෙන්නින් ෂා එක දක්වලා තියෙන මට මතක විදිහට. එතකොට මේ කෙන්නින් ෂා එක අපිට ඉගෙන ගන්න නැහැ. ඩ්‍රොයින් ටැක්ට් එක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ බල්ක් කාට් ආදී දේවල් ඇදීමේ රථය. කන්ටේනර් දොරි මේ කියන්නේ කන්ටේනර් දොරි මේවා. ඊට පස්සේ පැරැත්තු දොරි පැලට් ඩොලි එක තාම ඉගෙනුවේ නැහැ. මේ තියෙන පැලට් ඩොලි එක. හරිද? පැලට් ඩොලි බල්ක් කාට් කියන්නේ මෙන්න මේක අන්තිම එක. බල්ක් කාට් ආදී ශරින් සුකි. ශරින් සුකි කියලා කියන්නේ රෝද සහිත කිසයි උපකරණ හිජෝෂෝෂුකි සවන් ධාවනය නොවන ශර්ය වාහන කෙන්නින් සුළු ඇදගෙන යාමට භාවිත කරන වාහනය කියලා කියනවා. කන්ටේනර් දොරි පැරැත්තු දොරි බල්ක් කාට් වැනි රෝද සහිත කිසයි උපකරණ සවන් ධාවනය නොවන වාහන ආදී කෙන්නින් සුළු ඇදගෙන යාම සඳහා භාවිත කරන ශරීරය වාහනය කියලා කියනවා. ශරීර සුඛය කියන්නේ රෝද සහිත හිතෝස්කෝසික් කියලා කියන්නේ සවන් ධාවනය නොවන කෙන්නින් සුළු කියලා කියන්නේ ඇදගෙන යාම වාහනය. මේක ඊට පස්සේ ස්ටෝරි පොයින්ට් එකක් තියෙනවා. ටීටී ෂා කෙන්නින් සරතා ටීටී ෂා කෙන්නින් සරතා තොරියා කාතෝ වා කබු මගරු ತೊಕಿ ಎನ್ಶಿನ್ ಪ್ರಯೋಗವುಗ ಹತರಕು ತಮೆ ಒಮೊವನು ಕೊತೊರೊದೆ. ඒ කියන්නේ මොකද්ද? ටීටීෂා කෙන්නින් සරත ටීටීෂා මගින් කෙන්නින් සරත ඇදගෙන යනු ලබන ටොලි සහ කාට් ටීටීෂා එක මගින් ඇදගෙන යනු ලබන ටොලි සහ කාට් කබු කියලා කියන්නේ වක්‍රව. හරිද? වක්‍රව දැන් මෙහෙම ටොලි කිහිපයක් තියෙනවා. හරිද? ටොලි කිහිපයක් තියෙනවා. මේ තමයි කෙන්නින් මේ ටීටීෂා එක. හරිද? මේ තමයි ටීටීෂා එක. දැන් මේ ටොලි හතර ටීටීෂා එකෙන් ඇදගෙන යද්දි දැන් මෙයාලා මෙහෙම යනවා. දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම හරවනවා. මෙන්න මෙහෙම හරවනවා කියන්නකො. වක්‍රව. කබු කියලා කියන්නේ වක්‍රව. පැහැදිලිද? ටීටීෂා එකෙන් ඇදගෙන යන ටොලි සහ කාට්. ටොලි සහ කාට් කබු වක්‍රව මගරු ತೊකි කියලා කියන්නේ හරවන විටදී වක්‍රව මගරු ತೊකි හරවන විටදී එන්ෂින් රයෝකකු කියලා කියන්නේ කේන්ද්‍ර භ්‍රමණය හතරකු තමයි ක්‍රියාත්මක වීම නිසා ඔමවණු කොතොර ඔමවණු කියලා කියන්නේ අනපේක්ෂිත කොතොර ස්ථානයකට
ටොලි සහ කාට් සෙක්කින් සුරු කියලා කියන්නේ ලන්වීම එහෙම නැත්නම් ආසන්න වීම ඇති වෙන්න පුළුවන් නිසා වැඩ කරන පුද්ගලයන් චූබුන් සම්පූර්ණයෙන්ම චූවිෂින කරන අරණ අවධානය යොමු කළ යුතුයි කියලා කියනවා. මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ කෙන්නින් ඡායකෙන් ඇදගෙන යන ලබන ටොලි සහ කාට් මේ ටොලි සහ කාට් හතරක් අදන් යනවා. කබු කියලා ගන්න වක්‍රව. දැන් මෙහෙම ගිහිල්ලා මේ වක්‍රව හරවන විටදී කේන්ද්‍ර භ්‍රමණය දැන් බැලන්ස් නැති වෙන්න පුළුවන්. බැලන්ස් නැතිවීම වගේ දේවල් ක්‍රියාත්මක වීම නිසා එන්ෂිරයෝක කියලා කියන්නේ කේන්ද්‍ර භ්‍රමණය හතරකුත් තමයි ක්‍රියාත්මක වීම නිසා ඔමවණු කියලා කියන්නේ අනපේක්ෂිත ස්ථානයකට කොතර කියලා කියන ස්ථානයකට ටොලි සහ කාට් අදයි යන ටොලි සහ කාට් ලන් වීම සිදු වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අනපේක්ෂිත ලෙස වැටෙන්න වගේ ඒ වගේ එන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේ එන්න නිසා සගයෝන් වැඩ කරන පුද්ගලයන් ජූබුන් සම්පූර්ණයෙන්ම නැත්තම් හොඳින් චූෂින කරව නරණයි. ඒක ටීටීෂය ක්‍රියාත්මක වීමේදී අවධානයෙන් යුතුව කටයුතු කරන්න කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ කියනවා කාට් එක කිරිහනසිතේ. කිරිහනසිතේ කියලා කියන්නේ කිරිහනසිතේ කියලා කියන්නේ කාට් එක වෙන් කරන විටදී දැන් කාඩ් දැන් මෙතන කාඩ් හතරක් තියෙනවානේ. දැන් මේ කාඩ් එක දැන් අන්තිම එක මෙන්න වෙන් කරලා දානවා. මෙන්න මේ අන්තිම එක වෙන් කරලා දානවා. වෙන් කරන විටදී සගියෝ ඔකොනව ඔය වගේ කිරිහන සිතේ කියලා කියන වෙන් කර සගියෝ ඔකොනව වැඩ කරන අවස්ථාවකදී කාඩ් එකේ බුරේක කියලා කියන බ්‍රේක් කන්සෙන් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හොදකොෂි කියලා කියන්නේ යෙදවීම නැත්නම් සක්‍රිය කිරීම සගියෝන් වැඩ කරන පුද්ගලයන්ගේ කිකෙන් බෝෂි අනතුරුදායක බව බෝෂි කියලා කියන්නේ වැළැක්වීම කිකෙන් කියලා කියන අනතුර බෝෂි වැළැක්වීමට හර උපකාරී වේ උත්සාහ වේ කියලා කියනවා. කාඩ් එක කිරිහනුසිතේ වෙන් කරලා තියෙන විටදී දැන් කාඩ් එක ටීටී ෂායකින් වෙන් කරලා තියෙන්නේ. දැන් කාඩ් එක විතරයි තනියම තියෙන්නේ. මේ වගේ අවස්ථාවකදී කාඩ් එකේ බුරකි කියලා කියන්නේ කාඩ් එකටත් තියෙනවා එක කාඩ් එකට බ්‍රේක් තියෙනවා. බ්‍රේක් කන්සෙන් කියන සම්පූර්ණයෙන්ම හොදගොෂි කියලා කියන්නේ ක්‍රියාත්මක කිරීම සිදු කර යුතුයි කියලා කියනවා. ඒ ක්‍රියාත්මක කරන්න වැඩ කරන පුදුම දැන් කාට් එක එහෙම යන්න පුළුවන් දැන් කාම්බෙල් මේ මොකද්ද කන්ටේනර් දොරියක් වගේ නම් කන්ටේනර් එක දැන් ඇදී කන්ටේනර් ඩොලියකට ලොක් එක දාලා තිබ්බේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කන්ටේනර් එකක් එහා මෙහා යන්න පුළුවන් ගුවන් යාන වලට එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. වැදුනොත් එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා සගයෝන් වැඩ කරන පුද්ගලයන් කිකෙන් බෝෂි අන්තර්දාය බවක් වැළැක්වීම සඳහා හකරා නකරබ නරණයි. අනතුරුදායක බවක් වැළැක්වන්න උත්සාහ කරන්න කියලා කියන උත්සාහ කිරීම අනිවාර්යයි කියලා කියනවා. හකරු කියලා කියන්නේ උත්සාහ කරනවා. එතන කියන උත්සාහ කිරීම අනිවාර්යයි කියලා කියනවා. පැහැදිලිද? කිරිහනසිතේ කියලා කියන්නේ වෙන් කරනවා. බුරේක් කියලා කියන්නේ බ්‍රේක්. කන්සෙන් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හොදකොෂි කියලා කියන්නේ උත්සාහ කරනවා. මේ සක්‍රිය කරනවා. හොදකොෂි කියලා කියන්නේ සක්‍රිය කිරීම සිදු කරන්න ඕන කියලා කියන ඊට පස්සේ කබු කියලා කියන වක්‍රව මකරතෝයි කියලා කියන හරවන විටදී එන්ජින් රේකර් කියලා කියන කේන්ද්‍ර ප්‍රසාරී බලය ඔමවණු කියලා කියන්නේ මේ අනපේක්ෂිත කොතර ස්ථානයකට සෙක්කින් කියලා කියන්නේ ලන් වීම සිදු වෙන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලිද? තොයින් විතර කොටයකට පැහැදිලි ටීටී ෂයික පැහැදිලිද? අපැහැදිලි නම් මොකක් කරේ තියනවද? අපැහැදිලි තිබ්බොත් කියන්න. හරි. ඊට පස්සේ අපි හරි අපි දැන් ටීටී ෂයිකත් ඉවරයි. අපිට තව එකයි තියෙන්නේ. එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පැලැත්තෝ දොරි. පැරැත්තෝ දොරි. පැලට් ඩොලි එක නම් පැලට් ඩොලි එක අර වැඩි හිතන්න දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් ලාවට මතක තියාගන්න. ඒකත් අරවත් එක්කම අර මං හයිලයිට් කරලා නැතුණාට ඒවත් එක්කම කම්පෙයාර් වෙනවා. මං දැන් අර දෙකත් එක්ක මේ පැලට් ඩොලි එක හයිලයිට් කරලා නැතුණාට
මේ පැලඩොලිය එකත් කාගෝය ප්‍රවාහනය කිරීම සඳහා තමයි භාවිතා කරන්නේ. හරිද? හරි ඊට පස්සේ මේකෙදි කියනවා කමොත්සුකි ඔයොබි කබු කමොසිස්සු යෝ පැරැත්තෝ කමොත්සුකි කියලා කියන්නේ කාගෝ ගුවන් යානා හා ගුවන් යානාවල පහළ භාණ්ඩ කාමරය සඳහා පැලට් උන්බන් සුරු ප්‍රවාහනය කිරීම සඳහා ස්වයං ධාවනය නොවන වාහනය කියලා කියනවා. ඊට පස්සේ මේක ට්‍රෝවින් ටැක්ටික් මගින් එන TT ශායක අපි කලින් ඉගෙන ගත්ත එක මගින් කෙන්නින් සරරු ඇදගෙන යාම සිදු කරයි කියලා කියනවා. මේකෙදි සයිදයි කියලා කියන්නේ උපරිම ඇදගෙන යන පැලට් ලෙස 90 ඉන්චස් 96 සහ 125 යන විශේෂිත පරිමාවක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ නිදයි ජොමේ කියලා කියන්නේ මෙන්න මේ පිටිපස්ස බාණ්ඩ රැගෙන යන කොටස මතු පිට ඉසෝරෝලා අපි කලින් ඉගෙන ගත්ත මේ මෙතන ඉසෝරෝලා සමන්විත වේ කියලා කියනවා. ඒ වගේම කියසුතා කියලා කියන්නේ කාස්ටර් ඒත් ඔය ඉසෝරෝලා වගේම තමයි. ඒ වගේම බෝරු බෙයාරින්ගු සොනයි බෝරු බෙයාරින් කියලා ගුද මේ බෝල් බෙයාරින් ද සමන්විත වේ කියලා කියනවා. තෝකෝසයි හෝකෝ කියලා කියන්නේ පැටවීම සහ බෑම කරන දිශාව අනුව තතෙදොරි ගතා කියලා කියන්නේ සිරස් ආකාරය නැත්නම් දිගස් දිගට එහෙම නැත්නම් සිරස් ආකාරයටද යොකොදොරි ගතා කියලා කියන්නේ තිරස් ආකාරය එහෙම නැත්නම් පැත්තෙන් ආකාරයට ටොලියක මතු පිටත කයිතෙන් දෙකිරිමනෝ අරු පැටවිය හැක කියලා කියනවා. ඒ කියන්නේ මේ ටොලියේ විශේෂත්වය තමයි ටොලිය කරකවන්න පුළුවන්. කැරකුවට පස්සේ තතිදොරි ගතා එහෙම නැත්නම් සිරස් ආකාරයටද යොකදොරි ගතා. තිරස් ආකාරයට ටොලියක මතු පිට කයිතෙන් දෙකිරිමනෝ හැරවිය හැක කියලා කියනවා. පැහැදිලිද? අර කලින් එක වගේම තමයි දැන් මම ඔයාලට මේක කිව්වේ මේක වගේම තමයි මේ පැලට් ඩොලිය එකත් තරවන්න පුළුවන් කියලා කියනවා. හරිද? තවද කකුෂු කන්තේන එක් කන්ටේනර් වලට සෙකිසයි කියලා කියන්නේ පැටවිය හැකි කණු ආකාරයටද ස්තප මෝසුකත මොනෝ අරු. ඒ කියන්නේ කකුෂු කන්ටේනර් එක් කන්ටේනර්ද එක ULDද සෙකිසයි පැටවිය කණෝ හැකි ස්තොප එකකින්ද මෝසුකත මොනෝ අරු සමන්විතයි කියලා කියනවා. එක් කන්ටේනර්ද පැටවිය හැකි ස්තොප එකකින්ද මේක සමන්විතයි කියලා කියනවා. පැහැදිලිද? දැන් මේකදී අපි මතක තියාගන්න ඕනේ ඉසෝරෝරා කාස්ටර් වගේ දේවල් තියෙනවා. බෝරු බෙයාරින්ග් වගේ තියෙනවා. පැටවීම සහ බෑම තතදොරි ගතා සහ යොකදොරි ගතා සිරස් ආකාරයට සහ තිරස් ආකාරයට හරවන්න පුළුවන්. ටොලියක මතු පිටින් හරවන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මේකට එක් ULT කන්ටේනර් වගේ පැටවයන්න පුළුවන් ස්තොප එකකක්ද සමන්විතයි කියලා කෙනෙක්ට මේකට ULD පටවලා ULD අර තද කරන්න පුළුවන්. ULD වැටෙන්නේ නැති වෙන ඒවා තද කරන්න පුළුවන් ස්තොප එකකින්ද මෝසුකෙත කියලා කියන්නේ සවි කර ඇත එහෙම නැත්නම් සහිත වේ කියලා කියනවා. පැහැදිලිද? ඔයාලට TT ෂායකේ වීඩියෝ එකක් තිබ්බම පෙන්නන මේ තියෙන TT ෂායක තොරින්ග තොරකුතා ඔය මේ ULD ඇඳයි යනවා. මේ තමයි TT ෂායක. හරිද? පැලට් ඩොලියගේ නම් මට ඇත්තටම වීඩියෝ එකක් හොයාගන්න බැරි වුණා. වීඩියෝ තියෙනවා පැලට් ඩොලියගේ තියෙනවා. මම වැඩි එකට පෙන්වුවේ නැහැ පැලට් ඩොලියක හොයාගන්න. පැලට් ඩොලියක ලේසි නිසා බල්ක් කාට් එක නම් සෑහෙන අඩුයි. මොකද බල්ක් කාට් එක අඩුයි කියන බල්ක් කාට් එකේ තියෙනවා. ඒ වුණාට මෙයාලා මේ කියන ෆීචර්ස් පහක් කියනවනේ. ඒ ෆීචර්ස් පහ සහිත බල්ක් කාට් මට හොයාගන්න අමාරු වුණා. මේ වහලේ ඇත්ති ගොඩක් ඒ වගේ මේ වහලේ හොයාගන්න නෑ. මම ඒක සෑහෙන කලාතුරකින් ඒ වීඩියෝ එක දැකලා තියෙන්නේ. ඒක හොයාගන්න නෑ ඇත්තටම. හරිද? මේකෙදී ප්‍රධාන වචන කියනවා නම් කමොස්සුකි. කමොස්සුකි කියලා කියන්නේ කාගෝ ගුවන් යානාවලට. කමොස්සුකි කියලා කියන්නේ කාගෝ ගුවන් යානාවලට. ඊට පස්සේ පැලෙත්තෝ උන්බන්සුරු කියන ප්‍රවාහනය.
කෙන්නින් සර්විකලන ඇදගෙන යාම නිදයි ජෝමෙන් කියලා කියන්නේ පිටිපස්සේ මතු පිට ඉසෝරෝර කියලා කියන්නේ රෝල වලට කියසුත කියන්නේ කාස්ටර් ඉංග්‍රීසි වලින් කියනවා නම් ඊට පස්සේ බෝරු බෙයාරුන්ගේ කියලා කියන්නේ බෝල් බෙයාරින් සොනයි කියන්නේ සමන්විතයි තෝකෝ සයි පැටවීම සහ බෑම සඳහා හෝකෝ දිශාව හෝකෝ කියලා කියන්නේ දිශාව තතේ දොරගත කියලා කියන්නේ සිරස් යොක දොරගත කියලා කියන්නේ තිරස් ටොලියක මතු පිට කයිතෙන් දෙකිරු මොනෝ කයිතෙන් සුරු කියලා කියන්නේ හරවනවා කයිතෙන් දෙකිරු කියලා කියන්නේ හරවීමට හැකි එහෙම නැත්නම් පුළුවන් කකුසු කන්ටේනර් කියලා කියන්නේ එක් එක් කන්ටේනර් සෙකිසයි කියලා කියන්නේ ඇතුල් කර හැකි කනෝ කියලා කියන්නේ පුළුවන් එහෙම නැත්නම් හැකි ස්ටොපරයකින්ද මොස්සුකෙත මොනෝ සමන්විතයි කියලා කියනවා පැහැදිලිද හරි අපි වෙහිකල් ටික ඔක්කොම ඉවරයි වෙහිකල් ටික ඔක්කොම ඉවරයි අ, හරි ඒ ටික තමයි මම ඊයේ රෙකෝඩින් එකත් ක්ලාස් එකට අප්ලෝඩ් කරන්න මේ රෙකෝඩින් එකත් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාලා මට ඇත්තටම අප්ලෝඩ් කරන්න නම් වෙලාවක් තිබ්බේ නැහැ ඒක. මට ඒක ඇත්තටම අමතක වුණා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ හෙට තියෙන්නේ මෙන්න මේ B කියන පොයින්ට් එකයි C කියන පොයින්ට් එකයි එතකොට D එකයි E එකයි. මේ ටික හෙට පුළුවන් තරමක් අපි කරන්න උත්සාහ කරනවා. ඒකට සිගනල් නෝට් දෙනවා. ඒවට සිගනල් නෝට් දෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි මේ මගේ අලුත් බැච් එක පටන් ගන්නවා මේ සතියේ එහෙම නැත්නම් ලබන සතිය ඇතුළත එතකොට ඒකේ ඩීටේල්ස් උත් මම ඔයාලට දාන්නම් ගෲප් එකකට දාන්නම් ඒක ටාගට් කරන්නේ ජපානයේ එක්සෑම් එකක් තියෙනවා පෙබරවාරි වල පෙබරවාරි අන්තිම තියෙන එක්සෑම් එක ඒක ටාගට් කරලා තමයි ක්ලාස් එක කරන්නේ ඔයාලගේ කවුරු ඉන්නවා නම් හරි ජොයින් කරන්න ක්ලාස් එකට ක්ලාස් එක 17 පටන් ගන්නවා කියලා තමයි තිබේ උනාට තව ඉස්සරහටත් තව කල් තියෙන නිසා මේ පටන් ගන්න හිතන් ඉන්න තව පොඩ ඉස්සරහට දාන්න. එතකොට ඔයාලගෙත් කවුරු හරි ඉන්නවා නම් ක්ලාස් එකට ජොයින් කරන්න. පැහැදිලිද? පැහැදිලි තැනක් තියෙනවද පාඩම් මේ වැඩවල? දිල්රුක්ෂ මොකක් කරේ අපේ තැනක් තියෙනවද? සෙන්සර් මෙහෙම අහන ටිකෙන් එක්සෑම් එකට මොන වගේ ප්‍රශ්න දෙන්නේ? මොකද? අද ඉගෙනුව අහන ටිකෙන් එක්සෑම් එකට මොන වගේ ප්‍රශ්න දෙන්නේ? එක්සෑම් එකට මොන වගේ ප්‍රශ්නද කියන්නේ? එන්න පුළුවන්. වාහනයක් දීලා ලකුණු කරන්න අනිවාර්යෙන් එනවා. වාහන ටික හොඳට බලා ගන්න. එද්දි එන්නේ මේ රූප ටික නෙමෙයි. වෙනම රූප ටිකක් එන්නේ. ඒ හින්දා මම ඒක අර වීඩියෝස් උත් එහෙම පෙන්නුවේ. ඔයාලා මේ ෆැසිලිටිස්, ඒ කියන්නේ වාහනවල තියෙන ෆැසිලිටිස් ටික බලා ගන්න අනිවාර්යෙන් වාහනයක් මාක් කරන්න එන්න පුළුවන්. වාහනයක් දීලා මේක මොකක්ද කියලා අහන්න වගේ එන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අර තියෙන ෆීචර්ස් දැන් කෙන්නින් ෂායකින් මොනවද ඇදගෙන යන්නේ වගේ අහන්න පුළුවන්. TT ෂායගේ මටත් දෙක පැටලෙනවා. TT ෂායගේ මොනවද ඇදගෙන යන්නේ වගේ අහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ චූයි පොයින්ට් අහන්න පුළුවන්. ඊට පස්සේ මේ ට්‍රක් එක නම් වැඩි අහන්න නැති වෙයි. එතකොට මෙන්න මේ බල්ක් එක අනිවාර්යෙන් අහන්න පුළුවන්. මේකේ ආකාර පහක් විතර දීලා තියෙනවානේ. ඉතින් ඒක අහන්න පුළුවන්. එතකොට මට හිතෙනවා මේ වාහන දෙකනුත් මොකක් හරි එන්න පුළුවන් කියලා. ඕකද දැන් සාමාන්‍යයෙන් මරුබත්සු දාන්න එන්න පුළුවන් US පොම්පයකින් ක්‍රියා කරන බෙල්ට් කන්වේයර් එකක් සහිත වාහනයකින් හයි ලිෆ්ටර් ලෝඩර් කියන්නේ කියලා අහන්න පුළුවන්. නෑනේ. දැන් US පොම්ප එකක් තියෙන්නේ බෙරත රෝදයකට. හරිද? US පොම්පයක් සහිත බෙල්ට් කන්වේයර් එකක් මේ ක්‍රියා කරන වාහනයක් ලෙස හයි ලිෆ්ටර් ලෝඩ් එක හැඳින්වෙයි කියලා කියන්න පුළුවන්. ඒක වැරදිද නේද? බත්සුනේ දැන් එතකොට දැන් US පොම්ප එක එහෙනම් හයිඩ්‍රොලික් පොම්පයක් තියෙන බෙල්ට් රෝදයකටනේ. අන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාලට වාහන ටික පැටලෙන්න පුළුවන්. දැන් ඔයාලට දැන් මම තේරුම් කරාට හයි ලිෆ්ටර් ලෝඩ් එකයි බිරිත රෝද එකයි පැටලෙනවානේ. එතනම පැටලෙනවා. දැන් උතනදී දැන් බරක් කාට් එකයි පැලට් ඩොලි එකයි කන්ටේනර් දොරෙත් පැටලෙනවා. අන්න ඔය තුන පැටලි ටිකට ලියා ගන්න ඕන. පැටලි ටික ලියාගත්ත නැහැ කියන්නේ මේ එක්සෑම් එකට ගොඩ අමාරුයි. එක්සෑම් එකට අමාරුයි. ඒ හින්දා පුළුවන් තරම් ওই පැටලි ටික ලියා ගන්න එකින් එකට ඔය තියෙන පැටලි ටික ලියා ගන්න මේකෙන් මේක වෙන්නේ මේකෙන් මේක වෙන්නේ කියලා. මේ වගේ මේ වගේ මේ පොයින්ට් එකෙන් අනිවාර්යෙන් එන්න පුළුවන්. දැන් මෙතන මම හයිලයිට් කරලා තියෙන දැන් පොයින්ට් කිහිපයක්.
ඉප්පන් බොකුසුගතා සන්හෝකෝ පැනලු ඊට පස්සේ මේ සුමිකුජුගුරි කමසුරකෝ නෙත්තෝ ඊට පස්සේ තෙන්ජෝනෙවා උතෙන්ෂෝසි සුනයිමොනෝ ඊට පස්සේ අග්ගේගේ සිකියේ බ්ලා 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 ඒක මේ ඉන්නේ පොයින්ට් 5 වගේ මේ එන්න පුළුවන්. හරිද? ඒ පහෙන් වගේ එන්න පුළුවන්. ඉතින් ඕව අපිට පැටලෙනවා. දැන් ඔයාලට ගත්ත දැන් මටත් ඒ දවස්වල තිබ්බ මේ තුනම පැටලෙනවා. මට පැටලෙලා මට එපාලා හිටියේ. ඉතින් පැටලෙන්න පුළුවන්. පැටලී ටික ලියා ගන්න. එතකොට ඔයාලට ලේසි. මහලුකට පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මෙන්න මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. හයි ලිෆ්ට් ලෝඩ් එකට මේ જાතියේ මේවා පටවන්න පුළුවන් කියලා ULD. හරිද? ඒ 60.4 එහෙම ටිකක් තිබ්බනේ. දැන් මෙතනක් තියෙන ඒ ටික තමයි මේ. ULD size. ඔය ඒ ළඟ යන ඒවා ටිකක් තියෙන. බේස් සයිස් එක තමයි ඔය තියන්නේ ULD ඔය තියෙන ඔය බේස් සයිස් එක බේස් එක සයිස් එක මේ බේස් සයිස් මේ දෙන බේස් සයිස් එක මේ එයාක්‍රාෆ්ට් එක ඒව නම් වැදගත් වෙන්නේ ඔය ටික තමයි එනවා නම් එන්න පුළුවන් ඉතින් ඔයගේ ප්‍රශ්න ටිකක් තමයි එන්න පුළුවන් පැහැදිලිද සෙන්සි අරිගතෝ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද දුක්ෂේ නෑ සෙන්සි තේරුණා. එතකොට මේ ශශිකට ප්‍රශ්න මුකුත් අවුලක් නැද්ද ප්‍රශ්නයක් නැද්ද නෑ සෙන්සි තේරුණා. එහෙම ප්‍රශ්නයක් නැද්ද ඔයවත් මේ සංජීවට මොකද එහෙනම් අවුලක් නැහැ මේ මොකක් හරි අපේ තැනක් තිබ්බොත් මට මැසේජ් එකක් මොකක් සංජීව ඔයාලට සිග්නල් නැහැ මම මොකද කියලා තේරුණා නම් හරි හරි එහෙම වුණොත් අදට ක්ලාස් එක ඉවරයි එතකොට අපි හෙට ඉඳන් අර තීර ටික ප්‍රැක්ටිස් කරන් යන් තීර ටිකෙන් ඊට පස්සේ දැන් ඔක හෙට තීර ටික ඉවර කරනවා ඊට පස්සේ ඔයාලට මේ අරක් කරලා දෙන්න මේ සලකුණු ටික ඒ ටික A to Z ලස්සනට කරලා දෙන්න හරිද හරි නේද එහෙනම් ප්‍රශ්න මුකුත් නැහැ නේ වෙන හරි එහෙනම් අදට ක්ලාස් එක ඉවර කරනවා මේ අර ක්ලාස් එක ගැනත් මොකක් හරි අයිඩියා එකක් තියෙනවා රෙකෝඩින් බලන අයට හරි රෙකෝඩින් බලන අයට මේ පොඩ්ඩ දැනුවත් කරන්න ඔයාලා යාළුවෝ ඉන්නවා නම් සහ මම මේක පබ්ලික් දානවා YouTube එකේ මේකෙන් අර පබ්ලික් දාන්න හේතුව තමයි මොකක්ද මේ පාඩම අමාරු නිසා වාහන ටික හැමතැනම හරියට කියලා දෙන්නේ නැහැ. දැන් මං ගිය ක්ලාස් වලත් මම නම් හරියට මේ වාහන ටික කියලා දෙන්නේ නැහැ. මම සෙල්ෆ් ඉගෙනගෙන මම මේ දන්න කට්ටියන් අහගෙන තමයි මේ ටික කරගත්තේ. ඉතින් ඒ නිසා ඒ ළමයිට රුකුලක් වෙන්න තමයි මේක මම පබ්ලික් දාන්නේ. හරිද? මේ ඔයාලගෙත් යාළුවෝ ඉන්නවා නම් ඒක ඔයාලා ඊට පස්සේ ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් හැමෝටම වාසි විනාසයි. හෙට ක්ලාස් එක තියෙනවා 7 ඉඳන් වගේ ක්ලාස් එක තියෙනවා 9:30 විතර වෙනකන් ක්ලාස් එක යනවා. හරි. おやすみなさい、先生。ありがとうございます。